සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් ඕගොල්ලෝ වෙනුවෙන් මම කතාවක් අරගෙන ආවා. මේ කතාව ඇත්තටම සමාජය ගැන කිසිම දෙයක් දන්නේ නැති කුඩා කාලේ ඉඳන්ම බිත්ති 4කට කොටු වෙලා හැදිච්ච අහිංසකාවියකගේ කඳුළු කතාව. කතාවේ නම අසිලියා. මම වෙනුරි. මගේ හොඳම ඉහෙලිය අසිලියා. අපි දෙන්න ඉස්කෝලේ කාලේ ඉඳලා එකට දුකසැප බෙදා ගන්නවා. ඒත් මටම පුදුමයි මෙච්චර සමීපව එකට ඉඳලත් අසිලියාගේ ජීවිතේ මම නොදැක්ක පැත්තක් තිබිලා තිබුණා. ඒ ගැන පොඩි හෝ සැකයක් තිබුණා නම් මං කවදාවත් අසිලියාව තනි කරන්නේ නැහැ. මගේ හදවත ඔයා වෙනුවෙන් හඬා වැටෙනවා. මගේ හැම දුකක්ම වචනයකින් හරි සතුටකට හරවන්න හැමදාම ඔයාට පුළුවන් වුණා. ඒත් අද ඔයා නැති මගේ දුක නැති කරගන්න කවුරුත්ම නැහැ. අසිලියා මම පුළුවන් තරම් ඉක්මනට ඔයාව බලන්න එනවා. මම ලංකාවෙන් පිට හිටිය සුමාන දෙකට ඇයි ඔයාට මම ගැන හිතලවත් ඉවසන්න බැරි වුණේ? ඔයාව ওই විදියට ඉන්නවා දකින්න මම හීනකින්වත් හිතුවේ නැහැ. මම පුළුවන් තරම් ඉක්මනින් ලෑස්ති වෙලා මගේ පෙම්වතා බිහඟ එක්ක අසිලියායි ගෙදරට ආවා. අසිලියා කිසිම අඩුපාඩුවක් නැති ලස්සන සැප පහසු ගෙදරක ජීවත් වුණා. අද ඒ ලස්සන ගෙදර ලස්සන හිනාව ඒ කිසිම දෙයක් නැතුව අඳුරු වෙලා ගිහින්. අපි නිවසට යන විට අසිලියාගේ මහත්තයා රෝහිත අපිව දැකලා ඉදිරියට ආවා. අසිලියාගේ මරණය ගැන විස්තර එක දිගට අහන්න හිතුණත් මේ වෙලාවට සුදුසු නැති නිසා මම නිහඬවම හිටියා. රෝහිතගේ මුහුණේ දුකක්, කලකිරීමක්, කේන්තියක් වගේම ලැජ්ජාවකින් පිරී තිබුණා. ඒ කිසි දෙයක් පිටට නොපෙනෙන්නට උත්සාහ කළත් ඔහුගේ සමහර සිදුවීම් මම දන්න නිසා ඔහු අසිලියා සමග තද වෛරයකින් පසු වෙන බව මට දැනුණා. අසිලියාව ලෝකෙට පේන්නට කසාද බැඳගත්තත් ඔහුගේ හිත රැඳුනේ වෙන වෙන හිත් ළඟයි. ඒ සෑම දෙයක්ම අසිලියා දැනගත්තත් ඒ කිසිම දෙයක් නොදන්න ලෙස ජීවත් වීමට ඇයට සිදු වුණා. ඒ සෑම අමිහිරි දෙයක්ම ඇය පෙර කළ අකුසලයක විපාකයක් ලෙස සිතීමට අසිලියා පුරුදු වුණා. නිවසට ඇතුළු වෙනවත් සමගම නිවසේ සාලය මැද අසිලියාගේ දේහය තැන්පත් කර තිබුණා. ඇයි සුදු සාරයකින් සැරසී දැස් පියාගෙන නිතර මුවගේ රැඳෙනේ මද සිනහවෙන් වැතිර සිටියා. අසිලියා නිතරම මද සිනහවෙන් මුව සරසා සෑම දෙනෙක්ගෙම සිතට ප්‍රිය දසුණක් වුණා. ඇගේ දේහය දුටු විට ඇයි සෑම දුකකින්ම වේදනාවකින්ම මිදී නිදහස් ලෝකයක සතුටින් ඇති බව සිතෙනවා. මට මගේ දෙනතේ ගලන කඳුළු නවතාගත නොහැකි වුණා. විහඟ මාව වාරු කර මා සැනසූ බව යන්තමට මගේ මතකයේ තිබුණා. අසිලියාගේ මරණය අවසන් කටයුතු වලින් පසුව එම නිවසට යෑමට මට කිසිම අවශ්‍යතාවයක් නැතිබුණා. අඩුගානේ රෝහිත සමග හිතවත්කමක් පැවැත්වීමටවත් මට අවශ්‍ය නොවුණා. දිනක් මම නොසිතු ලෙස මගේ නමට ලියාපදිංචි තැපැලෙන් පාර්සලයක් ලැබුණා. කිසිම අයුරකින් ඒ ගැන වැටහීමක් නොතිබුණු නිසා ඒ කඩා බැලීමට මම ඉක්මන් වුණා. එහි දිනපොතකට සමාන පොතක් සමග පොඩි කොලයක කෙටි සටහනක් තිබුණා. මේ පොත එවන මම චතු. අසිලියා මිස් මේ පොත මට මීට සුමානකට විතර ඉස්සෙල්ලා දීලා කිව්වා මේ පොත දුන්න බව කාටවත් කියන්න එපා කියලා. මම දෙන ලිපිණයට මම කියන දවසට තැපැල් කරලා වෙනුර මිස්ට යවන්න කියලා කිව්වා. මිස්ගේ ලිපිණය ඒ විදියටයි මට ලැබුණේ. අසිලියා මිස් දුන්න විදියටම මම පොත මිස්ගේ ලිපිණයට එවන්නේ. මේ පොත ඇතුලේ මොනවද තියෙනවද කියලා මම දන්නේ නැහැ. අසිලියා මිස්ගේ හදිසි මරණයෙන් පස්සේ මිස්ට මේක එවන්න සුදුසුම වෙලාව නිසා මිස්ට මම මේකම එව්වේ. පුළුවන් නම් මට එවන මගේ නම්බරයට මේ පොත ලැබුණට පසුව ඇමතුමක් දෙන්න. මම චතුගේ නම්බරයට ඇයට ඇමතුමක් දුන්නා. චතු හරිම සුහදශීලීව මාත් එක්ක කතා කළා. මම නොදන්න අස්ලියාගේ සමහර විස්තර
චතුවකින් දැනගත්තා. ඇත්තටම අස්ලියාගේ සැබෑ ජීවිතෙන් බොහොම පොඩි කොටසයි මම දැනගෙන තිබුණේ. චතු රෝහිතගේ ව්‍යාපාරවල ගිණුම් කටයුතු වල රැකියාව කරන නිසා අස්ලියාව සමහර දිනයක මුණ ගැසී තිබුණා. රෝහිතගේ ව්‍යාපාර ස්ථානයේ නිවසට ආසන්නයේ තිබුණ නිසා නිතර ගිණුම් කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි අත්සන් කර ගැනීමට රැගෙන යෑමට චතුට සිදු වුණා. ඒ අවස්ථාවල සුළු මොහොතක් හෝ අස්ලියා සමග දුක සැප බෙදා ගැනීමට, ඒ වගේම චතුගේ පෞද්ගලික විස්තර අස්ලියා සමග හුවමාරු කර ගැනීමට හැකි වෙලා තිබුණා. චතුගේ කතාවෙන් පසුව අස්ලියා ඊටාම දුක්බර හිරකාරියක් ලෙස කිසිම නිදහසක් නැති ජීවිතයක් ගත කර ඇති බව මට තේරුණා. අස්ලියාගේ පොතෙහි කුමක් ලියවී ඇත්තේ මට දැනගැනීමට නොඉවසිල්ලක් ඇති වුණා. මගේ කාමරයේ දොර වසා ඊටාම සුව පහසු ලෙස ඇඳ විට්ටමට හේතු වෙලා අස්ලියාගේ පොත ආවරණයෙන් එළියට ගත්තා. ගැහෙන හදින් පොත විවර කළා. පාසල් කාලයේ සිට මට හුරු පුරුදු අස්ලියාගේ ලස්සන අත්අකුරු, ඒ පුරුදු අත්අකුරු වලින් ලියවුණු යාගේ පොතේ පළවෙනි පිටුව මම කියවන්න වුණා. මේ අස්ලියාගේ කතාවයි. කෙනෙක් ජීවිතය විඳීමද විඳවීමද කියලා මගෙන් ඇහුවොත් මට කියන්න ඉතුරු වුණේ ජීවිතය විඳවීමක් කියන්න. අපි හැමෝටම ජීවිතයේ සැප දුක බෙදා ගන්න කවුරු හරි ඉන්නවා. ඒත් මට එහෙම මගේ සැප දුක බෙදා ගන්න කවුරුත් ඉන්නවද කියලා මම තාමත් හොයනවා. මගේ හිතේ තියෙන හැම දුකක්ම වේදනාවක්ම අකුරු කරලා ඒ මොහොතට හෝ සැනසීමක් ලබන්න මම මගේ මේ ආදරණීය පොතට අද ඉඳලා මගේ ජීවිතය ගැන කියනවා. මගේ නම අසිලියා. ලස්සන නමක්, නිතර අහන්න නොලැබෙන නමක් කියලා ගොඩක් අය කියනවා. මම ගොඩක් ලස්සනයි, හරිම කරුණාවන්තයි කියලා හැමෝම මාත් එක්ක ඇසුරු කරන්න හරිම කැමතියි. දකින හැමෝගෙම ආදරය, ආකර්ෂණය ලබා ගන්න මටත් පුළුවන් වුණා. මගේ තාත්තා මම කුඩා කාලයේදීම නොසිතු ලෙස අනතුරකින් ජීවිතෙන් සමු අරන් ගිහින් තිබ්බා. එතකොට මට අවුරුදු 5ක් වගේ කියලා අම්මා කියනවා. එදා පටන් අම්මට මාව හදන්න ගොඩක් දුක් විඳින්න සිදු වුණා. අම්මා ස්වයං රැකියා කීපයක්ම කළා. ඇඳුම් මැහුවා, කෑම හදලා විකුණුවා. ඒත් මගේ අධ්‍යාපන කටයුතු වලට සල්ලි අඩුපාඩු වුණා. තාත්තා නැති වුණ දවසේ ඉඳලා අපිට ජීවත් වෙන්න මාසෙකට සුළු මුදලක් මගේ මාමා අම්මගේ අයියා දෙන්න කැමති වුණා. ඒ මුදල අපිට ජීවත් වෙන්න ගොඩක් උදව් වුණා. ඊට අමතරව පාසලේ අමතර දෙයක් වුණොත් හරි, බෙහෙත් වියදම් වලට හරි අපි විටෙන් විට මාමට කියලා සල්ලි ඉල්ල ගත්තා. ඔහු අපිට උදව් කළා. මගේ මාමා ලොකු ව්‍යාපාරිකයෙක්. ඒ වගේම මිල මුදල්, යාන වාහන, ඒ සෑම දෙයකින්ම පොහොසත් කෙනෙක්. අපිට කරන උදව් උපකාර නිසා අම්මා දෙයක් කරන්න පෙර ඔහුගෙන් ඇසීමට පුරුදු වී සිටියා. යම් දෙයකට ඔහු අකමැති නම් ඒ අදහස අත්හරින්න අපි පුරුදු වෙලා හිටියා. ඒ තීරණ මුලදිම වෙනස් නොකර ගත්තා නම් අද මගේ ජීවිතය සතුටින් ගෙවන්නට තිබුණා යයි සිතන වාර අනන්තයි. මම ඉගෙනීමට ගොඩක් දක්ෂ ළමයෙක් නුනට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. පාසලේ බාහිර වැඩවලට තරමක් දුරට කැමැත්තක් දැක්වුවා. මගේ පාසලේ හොඳම මම ළඟින්ම ආශ්‍රය කළ මිතුරිය වෙනුරි. මගේ පාසල් ජීවිතයේ වගේම ජීවිතයේ විවාහයෙන් පසු සිදු වූ සමහර සිදුවීම් පුළුවන් අවස්ථාවල වෙනුරි සමග මම බෙදාගත්තා. මගේ පාසල් ජීවිතයේ මට කිසිම ආදර සම්බන්ධයක් තිබුණේ නැහැ. අමතර පන්තිවලදී කෙනෙක් හරි පිරිමි ළමයෙක් මුණ ගැසුණොත් ඒ කිසිම ඇසුරක් ආදරයකට පෙරළුනේ නැහැ. ඔය අතර මට කල්පව මුණ ගැහුණා. මමයි අම්මයි විතරයි ගෙදර හිටියේ. අපි එදිනදා ජීවිතේ සතුටින් ගත කළා. ගෙදර අතු ගෑම පිරිසිදු කිරීම, අම්මගේ මැහුම් වැඩවලට උදව් කිරීම, අම්මට උයන්න උදව් කරන වැඩවලට ඇරුණම
මට ලොකු වැඩක් තිබුණෙම නෑ. අම්මා රෙදි හොදන වැඩත් තනියම කළා. කවදා හරි බැඳලා ගියත් මේ හැම වැඩක්ම කරන්න ඕන නිසා ගෙදර ඉන්න කාලේ සතුටින් නිදහසින් ඉන්න මට නිදහස දුන්නා. ඇත්තටම මම හරීම නිදහස් සතුටු ජීවිතයක් ගත කළා. මම උසස් පෙළ කළා. විභාගයෙන් පස්සේ හැම ගෑනු ළමයෙක්ගේම ආශාව හොඳ රැකියාවක් කරන්න. මමත් ඒ විදියටම රැකියාවක් කරන්න හීන දැක්කා. මම කැමති දේවල් ගන්න, ගෙදර අඩුපාඩු වලට උදව් කරන්න. මම පොඩි කාලේ ඉඳලම කැමතිම රැකියාවක් තිබ්බා. ඒ තමයි ගුවන් සේවිකාවක් වෙන්න. මම ලස්සනට අඳින්න, මේකප් කරන්න, ඒ වගේම රටවල් වලට යන්න, ඒ සෑම හීනයක්ම සැබෑ කරගන්න හිතලා මම ඒ සඳහා අයදුම්පතක් යොමු කළා. මම වෙනුරිව පොඩි කාලේ ඉඳලා දන්නවා. අමතර පන්ති වලට යද්දිත් වෙනුරි මාත් එක්ක ආවා. අපේ ගෙවල් වලට ටිකක් එහයින් වෙනුරිලයි ගෙවල් තිබුණේ. එයා පොඩි කාලේ ඉඳලා පාසල් ආවේ ගියේ ගෙදර වාහනේ. වෙනුරි එක්ක ගමනක් යනකොට අපේ ගෙදරටම ඇවිත් මාව එක්කගෙන ගිහින් ආයිත් මාව ගෙදරටම ඇරලවනවා. ඒක නිසා වෙනුරි එක්ක ගමන් යනවට අම්මගෙන් කිසිම දවසක අකමැත්තක් තිබුණේ නැහැ. පාසල් යන කාලෙදිම වෙනුරි විහඟ එක්ක සම්බන්ධයක් තිබුණා. ඒකට වෙනුරිලගේ ගෙදරින් අකමැත්තක් නැහැ. විහඟගේ යාළුවෙක්ගේ සංගීත ප්‍රසංගයකට යන්න වෙනුරිට ටිකට් ලැබිලා තිබුණා. මටත් යන්න වෙනුරි කතා කළා. අම්මගේ අකමැත්තක් නැති නිසා මම වෙනුරිත් එක්ක ඒක බලන්න ගියා. අපි යනකොට විහඟ එයාගේ යාළුවෙක් එක්ක හිටියා. මමයි වෙනුරි එක ළඟ වාඩි වෙලා ප්‍රසංගය නරඹන්න පටන් ගත්තා. හිතට හරීම සතුටක් දැනුණා. ප්‍රසිද්ධ ගායක ගායිකාවන් කීප දෙනෙක් ගීත ගායනා කරන අතර කණ්ඩායමේ කීප දෙනෙක්ද ගීත ගායනා කළා. කණ්ඩායමේ සිටින අය අතර ගිටාරය වාදනය කළ විහඟගේ යාළුවා ගැන විස්තර මට වෙනුරිගෙන් දැනගන්නට ලැබුණා. එයාගේ නම කල්ප. හැම යුවතියකගේම හිතේ Taman කැමති ආදරවන්තයාගේ රූපේ තරුණ වියට පැමිණෙනවත් සමගම හදවතේ ඇඳෙනවා. මම කැමති උස, පෙනුම, ඒ සෑම දෙයක්ම කල්ප තුල තිබුණා. ප්‍රසංගයේ පටන්ගත් මොහොතේ පටන් කල්පගේ දැස් මා කෙරෙහි යොමු වෙලා තිබුණා. ඒ වගේම මගේ ඇස් කල්ප වෙත යොමු වෙලා තිබුණා. අපි දෙදෙනාම කාලයක් පුරා හඳුනන ලෙස දැනුණා. මගේ ජීවිතේ ප්‍රථම වතාවට ආදරණීය හැඟීමක් හදවතට දැනුණා. ඒ කල්ප වෙතයි. ප්‍රසංගය අවසන් වීමෙන් පසු වෙනුරි විහඟයි මා සමග කල්ප මුණ ගැසීමට වේදිකාවෙන් පිටුපසට ගිය විට කල්පව වට කර ගනිමින් තරුණ පිරිස ඡායාරූප ගනිමින් සිටියා. කල්ප අපිව දැක ඉක්මනින් අප සිටි තැනට ආවා. විහඟ මාව කල්පට හඳුන්වා දෙන විට කල්පගෙනෙත් ඉතා ආදරෙන් මා වෙත යොමු වී තිබුණා. ඒ වන විට කල්ප වාදනය කළ සංගීත කණ්ඩායම තරුණ පිරිස අතර ප්‍රසිද්ධියට පත් වී තිබුණා. කල්පට ලස්සන කටහඬක් තිබුණ නිසා ඔහු ගෑනු ළමයින් අතර ජනප්‍රියයි. කල්ප නිම්සර මගේ හදවත සොරාගත්තා. විහඟ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දක්ෂයි. කල්ප ක්‍රීඩා කරන විට විහඟ සමග හිතවත් වූ යාළුවෙක්. වෙනුරිට කල්පව නිතර මුණ නොගැසුණත් විහඟ නිතර කල්ප ගැන කතා කරන නිසා කල්ප ගැන බොහෝ දේවල් දන්නවා. ප්‍රසංගය නිම වූ පසු විහඟ වෙනුරි මම කල්ප මුණ ගැසීමට වේදිකාවෙන් පිටුපසට යන විට ඔහු සමග කීප දෙනෙක් කතා කරමින් සිටියා. කල්ප මේ අසිලියා වෙනුරිගේ හොඳම යාළුවා. විහඟ මාව හඳුන්වා දෙන විට ඉතා සුහදව කල්ප මාත් සමග සිනහසුණා. කල්ප මාව කාලයක සිට හඳුනන ලෙස හරිම සුහදව කතා කළා. විහඟ සමග ඔවුන් ක්‍රීඩා කරන අතර වූ සිදුවීම්, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු කතා කරන අතරත් වෙනුරිව වගේම මාවත් කතාවට එකතු කරගන්න තරම් හිතවත් වුණා. මගේ විස්තර දාසමින් හදවතට දැනෙන ලෙස මට සමීප වුණා. කල්ප කතා කරන අතර කීප සැරයක්ම අප දෙදෙනාගේ දිනෙත් ගැටී තිබුණා. ඒ දැනුණු ආදරණීය හැඟීම
මගේ හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වුණා. ඒ මිහිරි සුන්දර මතකය හැමදාටම මගේ හදවතේ රැඳිලා තියෙයි. ජීවිතේ පළවෙනි වතාවට ආදරේ සුන්දර හැඟීම මට විඳගන්න ලැබුණා. මම නිවසට එනකම් අම්මා මග බලාගෙන හිටියා. අම්මට ප්‍රසංගය ගැන කෙටියෙන් විස්තර පවසා මගේ කාමරයට යෑමට මට අවශ්‍ය වුණා. එදින කෑම ගැනීමට රුචියක් නොමැති නිසා මවට බඩගිනි නැති බව පවසා ඇඟ සෝදගෙන කාමරයට පැමිණියා. හවස සිදු වූ සිදුවීම් එකින් එක නැවත නැවත මතක් කරන විට හිතට අමුතු හැඟීමක් දැනුණා. ඒ කල්ප කෙරෙහි මා තුළ ඇති වූ ආදරයයි. එදින නිදාගන්න කොපමණ උත්සාහ කළත් දෑසට නිින්දක් නොලැබුණා. එදින සිදුවීම් ආයිත් මතක් කරමින් මගේ ප්‍රථම ප්‍රේමය කල්ප ගැන මුළු රාත්‍රියම මම මතක් කළා. වෙනත වගේ සුපුරුදු විදියට වැඩ කෙරුණා. කල්ප ගැන මතකයේ හැමදාම තිබුණා. ඔය අතර මම අයදුම් කළ ගුවන් සේවිකා තනතුර සඳහා මට සුදුසුකම් ලැබී තිබුණා. පුදුම සතුටක්, කියාගන්න බැරි සතුටක්. ඒ වෙනකොටත් මම හිතින් ගුවන් සේවිකාවක්. ලස්සන ඔසරියකින් සැරසිලා බෙල්ලට වෙන්න කොණ්ඩේ ලස්සනට බැඳලා මේකප් කරලා මගීන්ට ආයුබෝවන් කියන රූපේ මම මනසින් මවා ගත්තා. මම කොච්චර වාසනාවන්තද? කී දෙනෙක් අයදුම් කරන්නේ නැද්ද? මට මම කැමති රස්සාවට යන්න ලැබෙන්නේ. මම ලොකු හීන ගොඩක හිටියා. මේ සතුට අම්මා එක්ක බෙදා ගන්න මම අම්මට කිව්වා. අම්මත් මාව තේරුණා කියලා සතුටු වුණත් ඒක ගැන ස්ථිර අනුමැතියක් දීමට ඇයට නොහැකි වුණා. අපිට හැම දෙයකටම උදව් කරන මාමට අපේ සෑම සියලු දෙයක්ම කිරීමට පෙර පැවසීමට අපි පුරුදු වී සිටියා. මගේ රැකියාව සම්බන්ධව පැවසීමට පසුදිනයේ අම්මා මාමලගේ ගෙදර යන්න අදහස් කළා. මාමලගේ ගෙදර ගොස් පැමිණෙන විට අම්මගේ මුහුණ දුකින් වේදනාවකින් පිරී තිබුණා. ඒ රැකියාව ගෑනු ළමියෙකුට නුසුදුසු ලෙස පවසා තිබුණා. ජීවිතේ පළමු වතාවට මගේ තාත්තා හිටියානම් අපිට මේ වගේ ජීවිත ගත කරන්න වෙන්නේ නැහැනේ කියලා ඒ හැඟීමෙන් මම දුක් වුණා. ඒත් අපිට අවශ්‍ය මුදල් උපකාර මාමගෙන් ගන්න සිද්ධ වෙන නිසා ඔහුගේ තීරණවලට අපි යටත් විය යුතුයි. මගේ රැකියා සිහිනය බිඳ වැටුණා. ජීවිතය ගැන පුදුම කලකිරීමකින් දවස ගත කළා. ඔය අතර දවසක් කලබලයෙන් වගේ වෙනුරි මාව බලන්න ගෙදරට ආවා. ටික දවසකින් වෙනුරිව දැක්කෙත් නැති නිසා හරිම සතුටක් එයාව දැකීමත්. මගේ රැකියාවට මාව තේරිලත් යන්න බැරි වුණ එක ගැන මම වෙනුරිට කියද්දිත් මට කඳුළු නවත්ත ගන්න බැරි වුණා. වෙනුරිත් මම ගැන ගොඩාක් දුක් වුණා. අනේ ඔය රස්සාව අමතක කරලා මම කියන කතාව අහන්නකෝ. වෙනුරි මගේ හිත වෙනතකට යොමු කළා. වෙනුරි ලොකු කතාවක් කියන්න වගේ අපේ අම්මා ළඟපාතකව ඉන්නවද කියලා බැලුවා. කතාව පටන් ගත්තා. විහඟට කල්ප කතා කරලා ඔයා ගැන විස්තර අහලා. ඔයා ඉන්නේ කොහෙද කියලාත් අහලා. විහඟට කියලා මගෙන් ඔයාගේ මොබයිල් නම්බර් එක අරන් දෙන්න කියලා. මට විහඟ විස්තරේ කිව්වා. කල්ප අසිලියාට කැමතියි වගේ අපි නම්බර් එක දෙමුද කියලා. මම ඔයාගේ නම්බර් එක විහඟට ඊයේ රෑ දුන්නා. ඔන්න කල්ප ඔයාට කතා කරයි. මම බොරු තරහක් මවාගෙන වෙනුරිට බැන්නා. ඇයි මගේ නම්බර් එක එයාට දුන්නේ? අපි එයා කොයි වගේ කෙනෙක් කියලා දන්නවද? එයාට කෙල්ලෙක් ඇති. එයා ප්‍රසිද්ධ නිසා එයාට කෙල්ල ඕන තරම් කැමතියි. ඒක හිත යටින් කල්ප මම ගැන ඇහුව එක ගැන කියා ගන්න බැරි සතුටකින් පිරුණා. මට කැමති මම වෙනුවෙන් කෙනෙක් ඊටත් කල්ප වගේ මගේ හිතේ ඇඳුන රූපෙට ගැලපෙන කෙනෙක්. මම ওই දේවල් ගැන හිත ඉන්නකොට වෙනුරුගේ හඬින් ආයෙත් මම පියවිසිහිට ආවා. ඔන්න හරිනේ එහෙනම්. ඔයාට කල්ප කතා කරයි. මෝඩියෙක් නොවි කල්ප වගේ කොල්ලෙක්ට කැමති නොවි ඉන්න එපා. විහඟත් කිව්වා කල්ප හොඳ කොල්ලෙක් කියලා. මම ගෙවන මොහොතක් ගානේ කල්පගෙන් නැමතුමක් එනකම් බලාගෙන හිටියා. කල්ප කතා කළාම ඉස්සෙල්ලම මොනවද කියන්නේ? එයාගේ විස්තර අහන්නද?
එදා ඉවර වෙලා තව ගොඩක් වෙලා හිටියද කියලා අහනවද? නෑ. එහෙම නෙමෙයි. ඔයාගේ කටහඬ ලස්සනයි. එහෙම කිව්වොත් ආඩම්බර වෙයි. ওই වගේ ප්‍රශ්න ගොඩක් එක්ක පැටලෙමින් සිටින අතර මෙයා බොරුවට මාව රවට්ටයිද? මෙයාට කෙල්ලෙක් ඇති. බොරුවට මට බලාපොරොත්තු දෙන්න කතා කරනවා. ওই වගේ සිතුවිලි වලින් පැටලිලා හිටියා. ඔන්න එකපාරටම නොදන්න අංකයකින් ඇමතුමක්. මොනවා හරි ඕඩර් කළ එකකින්ද කතා කරනවද දන්නෙත් නෑ. නෑ, කල්ප වෙන්නේ නැති. ওই වගේ සිතුවිලි වලින් මම පැටලිලා සිටියා. මම ගැහෙන හදින් ඇමතුමට පිළිතුරු දුන්නා. කල්ප. ඒ කල්පගේ හඬ. මම බලාපොරොත්තුෙන් හිටියේ ඇමතුමයි. ඒත් එකම එක වචනයක්වත් පිට වෙන්නේ ඒත් කල්ප කතාව දිගින් දිගටම ගෙනියන්න කැමතියි. හරිම ලස්සන කටහඬක් කල්පට තියෙන්නේ. ඒකනේ යාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ටික වෙලාවක් කතා කරනකොට මුලින් තිබුණ අපහසුතා මග ඇරුණා. එදිනෙදා විස්තර විහඟ වෙනුරි ගැන කතා කළා. මගේ විස්තර අහනකොට මගේ ගුවන් සේවිකා සිහිනය බොඳ වී ගිය විස්තරත් මම කල්පට කිව්වා. අපි දෙදෙනා ගැන විස්තර දැනගත්තට අපි අතර සාමාන්‍ය යාළුවෝ දෙදෙනෙකුගේ හිතවත්කම ඇති වුණා. අපි දවසට කීප සැරයක් කෙටි පණිවිඩ ඒවා කෑම කෑවද මොනවද කෑවේ ඒ වගේ දේවල් ඇහුවා. නිදාගන්න ඉස්සෙල්ලා ගෙදරින් එළියට යන විට කියන්න කල්ප පුරුදු වෙලා හිටියා. පසුව නිතර කතා කරන තරමට අපි දෙදෙනාට දෙදෙනා නැතුව ඉන්න බැරි තරමටම අපේ බැඳීම් ලං වුණා. මගේ රැකියාවට යෑම නොහැකි වීම ගැන තිබූ හිත ඒ කනස්සල්ල කල්ප නිසා වෙනස්ව සතුටින් ගත කරන්න හැකි වුණා. මම හරීම සතුටකින් කල්ප නිසා දවස ගෙව්වා. ජීවිතේ හරීම සුන්දර ලෙස මට දැනුණා. කරන හැම වැඩක්ම මම සතුටින් කරන්න පුරුදු වුණා. හිත් වලින් අපි දෙදෙනාම බැඳී සිටියා. තාම ආදරේ කියන වචනේ කල්පගෙන් මටවත් මගෙන් කල්පටවත් පවසා නැහැ. කල්ප මාත් එක්ක කතා කළ පළවෙනි දවසේම මම වෙනුරිට අපි කතා කළ දේවල් කිව්වා. වෙනුරි කල්පගේ මගේ ආශ්‍රයයට ගොඩක් සතුටු වුණා. මමයි කල්පයි හමු වෙන දවස ගැන හැමදාම මගෙන් ඇහුවා. මගේ උපන්දිනය මැයි 27 කියලා කල්ප දැනගෙන තිබුණා. එක දවසක් අපි වෙනද වගේ විස්තර කතා කරන අතර මාව මුණ ගැහිලා කතා කරන්න කැමතියි කියලා කල්ප කිව්වා. ඇත්තටම මමත් කල්පව මුණ ගැහෙන්න හරිම කැමැත්තකින් හිටියේ. ඒත් එකපාරටම කැමතියි කියන්න මම අකමැති වුණා. ඇයි අපි හැමදාම කතා කරනවනේ? හම්බ වෙලා කතා කරන්න විශේෂ දේවල් නැහැනේ. එහෙම මම කිව්වත් කල්පට මුණ ගැහෙන්න අවශ්‍ය බව පැවසුවා. කල්පගේ හිත රිද්දන්න මට බෑ. මටත් කල්පව මුණ ගැහෙන්න ඕනකමක් තියෙනවා. අපි දෙන්න කතා කරන්න අරන් මේ වෙනකොට මාසෙකට ලං වුණා. මම කල්ප මට වඩා අවුරුදු 3කින් වැඩිමල් කියලා වෙනුරගෙන් දැනගෙන තිබුණා. ඒත් කවදාවත් කල්ප මගෙන් මගේ උපන්දිනය ගැන අහලා තිබුණේ නෑ. කල්පට මාව මුණ ගැහෙන්න වැඩ අඩු දවසක් බලලා දවසක් කිව්වා. මැයි 27 යාට වැඩ අඩුයි කිව්වා. ඒ නිසා එදාට හම්බ වෙමුද කියලා මගෙන් ඇහුවා. මට ඒකට බැහැ කියලා හිත රිද්දන්න හිතුනේ නෑ. එදාට අම්මට එළියට යන්න ඕන කියලා කියන්නත් බැහැ. ඒත් මම වෙනසක් නොපෙන්වා කැමති වුණා. එදාට කල්පව මුණ ගැහෙන්න උන. ඒත් ඒකට වෙනුරිගෙන් උදව්වක් ගන්නම වෙනවා. මම වෙනුරිට කතා කළා. කල්ප මට හම්බ වෙන්න ඕන කිව්වා. එයා මගේ උපන්දිනේ දවසේ එන්න කිව්වේ. කල්පට එදා මගේ උපන්දිනේ කියලා මම කිව්වේ නෑ. එදාට එළියට යන්න අම්මට කියන්නත් බෑ. මොනවද කරන්න කියලා හිතා ගන්න බෑ. වෙනුරි එදාට මාව එළියට ගෙනියන්න අම්මගෙන් අවසර ගන්නම් කියලා පොරොන්දු වුණා. මට පුදුම සතුටක් දැනුණා. පොරොන්දු වුණ විදියට වෙනුරි අම්මට කියලා මගේ උපන්දිනේ දවසේ මාව එළියට එක්කගෙන යනවා කියලා කල්ප මුණ ගැහෙන්න එක්කගෙන ගියා. මගේ හැම උපන්දිනයකටම අම්මා අලුත් ඇඳුමක් අරන් දෙනවා. මේ සැරේ මම වෙනදටත් වඩා
ඇඳුම් ගොඩාක් තෝරලා ලස්සන රෝස් පාටට හුරු ගවුමක් ගත්තා. මම ඒ ගවුම ඇඳලා වෙනදට වඩා කීප සැරයක්ම කණ්ණාඩියෙන් මූණ බැලුවා. වෙනුරි එක්ක කල්ප බලන්න යන්න පිටත් වුණා. විහඟ කල්ප එක්ක කතා කරලා වැඩිය සෙනග නැති නිස්කලංක පරිසරයක මුණ ගැහෙන්න යොදාගෙන තිබුණා. මමයි වෙනුරි යනකොට විහඟයි කල්පයි අයිනකට වෙලා අනිත් අයට නොපෙනෙන තැනකට වෙන්න වාඩි වෙලා හිටියා. මමයි වෙනුරි එතනට ගියා. මාව දකින්නවත් එක්කම විහඟ මගේ උපන්දිනේට අත දීලා සුබ පැතුවා. කල්පත් මට අත දීලා සුබ පැතුවා. 4 දෙනෙකුට සරිලෙන් ලෙස පුටු මේස් සකසා තිබුණා. විහඟ වෙනුරි අත්සලින් වාඩි වුණ නිසා කල්පට මම අසලින් වාඩි වීමට සිදු වුණා. ඇත්තටම ඉස්කෝලේදිවත් අමතර පන්තියකදිවත් පිරිමි ළමයෙක්ට මෙතරම් සමීපව මම වාඩි වෙලාම තිබුණේ නැහැ. ඒ නුපුරුදු හැඟීම හිතට අමුත්තක් ලෙස දැනුණා. ඒ මොහොත හරිම අමුතු අත්දැකීමක් වුණා. එක පාටම විහඟ වෙනුරි සමග වෙනත් වැඩ වගයකට ගිහින් එන්න අවශ්‍ය බව පවසමින් කල්පට ඉක්මනින්ම එන බව පවසා පිට වුණා. වෙනුරිට යමක් පවසන්නට පෙර ඇය තනියක් නෑනේ කල්ප අස්ලියාව හොඳින් බලාගනීයයි පවසමින් ඉක්මනින් විහඟ සමග පිට වුණා. වෙනුරි විහඟයි ගියාට පස්සේ මමයි කල්පයි තනි වුණා. අපි දෙන්නට දෙන්න වචන පිට නොවන විදියටම නොසන්සුන් වුණා. කල්ප ඉස්සලම කතා කළා. අසිලියා මොනවද බොන්න කැමති? මට එකපාරටම හිතා ගන්න බෑ. ඔයා කැමති එකක් බොමු මම කිව්වා. අනේ එහෙම බෑනේ අද ඔයාගේ දවසනේ. ඔයා කැමති දෙයකට තමයි මමත් කැමති. කල්ප එහෙම කියනවා. බීම් එක තෝරගන්න දෙන්නට දෙන්න කියන අතර ඇණවුම ලබා ගන්න සේවකයා පැමිණියා. අපි දෙදෙනාම දොඩම් වීදුරු දෙකක් ගන්න කැමති වුණා. කෑමට මොනවද ගන්න කියලා කල්ප ඇහුවත් උදේ කිරිබත් කාලා ආව නිසා මට කන්න බැහැ කිව්වා. ඔය අතර කල්ප අද උදේ උපන්දිනයට මොනවද කළේ? ඒ වගේ විස්තර මගෙන් අහන්න උනා. කල්පයි මමයි දුරකථනයෙන් කතා කළා. අපි දෙදෙනා ගැන ගොඩක් විස්තර අපි ආයිත් කතා කළා. අපි කැමති දේවල්, අකමැති දේවල්, පෞල් විස්තර ඒ හැම දෙයක්ම අපි දෙදෙනාම කතා කළා. ඔය අතර අපේ දොඩම් වීදුරු දෙක ලැබුණා. කල්ප බීම එක බොන්න ඉස්සෙල්ලා මට බොන්න කිව්වා. අපි දෙදෙනාම බීම බොන අතරේ කල්ප මගේ දිහා බලාගෙන ඉන්නව මම දැක්කා. සියුම් ලැජ්ජාවක් හිතට දැනුණත් ඒ බව කල්පට නොදැනෙන්න මම සිටියා. කල්පගෙත් මගෙත් නෙත් එකට ගැටී තිබුණා. අපි අපේම ලෝකෙක තනි වුණා. හරීම නිස්කලංක පරිසරයක්. කිසිම කෙනෙක්ගෙන් බාධාවක් නැහැ. අපි ඇස් වලින් කතා කළා. හරීම මිහිරි හැඟීමක් ඒක. ඔය අතර කල්ප මගේ මේසය මත තිබූ අත හෙමින් ඔහුගේ අතින් ස්පර්ශ කරන ගමන් මගේ මූණ දිහා බැලුවා. ජීවිතේ පළවෙනි වතාවට ආදරණීය අත්දැකීමක්. මගේ අකමැත්තක් නොමැති නිසා කල්ප මගේ අත ඔහුගේ දෙතොලට තබා සිපගත්තා. මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. මගේ හද ගැස්ම මටම ඇහෙන තරමට. කල්ප එයාගේ පුටුව අයිනට අත දමා එතන මට නොපෙනෙන්න තබා තිබූ ලස්සන තෑග්ගක් එළියට ගත්තා. මට පුදුමයි. මම කවදාවත් කල්පගෙන් එවැනි දෙයක් ලැබෙයි කියලා සිතුවේ නෑ. කල්පේ තෑග්ග මට දීලා සුබ පැතුවා. සුබ පතන ගමන් මගේ කුකුලක් සියුම් ලෙස සිපගත්තා. මගේ අකමැත්තක් නැති නිසා අනිත් කුකුලත් සිපගෙන මගේ නළල මත හාදුවක් තැබුවා. මම පණටත් වඩා මගේ මැණිකට ආදරෙයි. ජීවිතේ පළවෙනි වතාවට ආදරණීය හැඟීමක් සිතට දැනුණා. උතුරා ගිය ආදරයක් කල්ප කෙරෙහි ඇති වුණා. මම නොදැනුවත්වම කල්පගේ අත මගේ අතින් තදින් මිරිකිලා තිබුණා.
ඒ දැනුණු සොඳුරු හැඟීම හුස්ම ටික යනතුරුම ජීවත් වීමට හොඳටම ඇති. ඒ තරම්ම ආත්මීය බැඳීමක් අපි අතර ඇති වෙලා. ඔය අතර කල්ප කනට කරලා මාව ඉඳින්නේ නැද්ද රත්තරන් කියලා අහනවා වගේ මතකයි. මම සීරුවෙන් කල්පගේ කම්බුල් දෙක සිපගත්තා. මමත් මගේ පණටත් වඩා ඔයාට ආදරේ. අපි පියවිසියට ඇවිත් වෙනද වගේ අපේ කතා දිගටම කරගෙන ගියා. කල්පයි මමයි දැන් කාලෙක ඉඳලා හඳුනන ලෙස ලං වුණා. මට මගේම කියලා කෙනෙක්, මම ගැන හොයන්න කෙනෙක්, මට විතරක් අයිති කෙනෙක්, ඒ වගේ කෙනෙක් ලැබුණයි කියන හැඟීමෙන් මම සතුටු වුණා. අපි කතා කරන අතරේ මම කල්පගෙන් මගේ උපන්දිනය කොහොමද දැනගත්තේ ඒ විස්තර දැනගත්තා. ඒ අතර කල්ප මට කිව්වා, අසිලියා, ඔයාව දැක්ක දවසේම මම ඔයාට හිතින් ආදරය කළා. විහඟගෙන් ඔයාගේ විස්තර දැනගත්තත් ඔයාට ආදරය කරන්න කෙනෙක් ඉන්නවද දන්නේ නැති නිසා ඒ ගැන හිත හිටියේ. පස්සේ ඔයාට කතා කළාම ඔයා මම කැමති මටම විතරක් වෙන කෙනා කියලා හිතුණා. මට ඔයාට ආදරේ කියන එක ඔයාට හැමදාටම මතක තියෙන දවසක කියන්නයි ඕනු කළේ. ඒකයි මම මෙච්චර දවසක් පරක්කු කළේ. කල්ප ඒ දේවල් කියනකොට මම තව තවත් කල්පට ආදරය කළා. කල්ප මගේ විතරමයි. අපි කතා කරමින් සිටින අතර වෙනුරී විහඟයි ආවා. දැන් දෙන්නට අපිව ඕනේ නෑ වගේ නේද? අපරාදේ පරක්කු වෙලා ආවනම් කියලා හිතුණා නේද කල්ප? විහඟ සිනහ වෙමින් පැවසුවා. අපි දෙදෙනාටම සියුම් ලැජ්ජාවක් වගේ හැඟීමක් දැනුණා. ඔය අතර ඊටිපන්දම් පත්තු කළ ලස්සන කේක් එකක් අපි සිටින තැනට අරගෙන ආවා. මම පොඩ්ඩක්වත් නොහිතපු දෙයක්. විහඟයි වෙනුරී කල්පයි මට නොදැනෙන්න මාව පුදුම කළා. මම කේක් එක කපලා කෑල්ල අතට ගන්නවත් එක්කම වෙනුරි ඕක කල්පට තමයි කවන්න ඕන. ඕව ඔක්කොම කළේ කල්ප කියලා කිව්වා. මම ලැජ්ජාවෙන් කල්පට ඉස්සෙල්ලම කවනකොට කල්ප ඒ කෑල්ලෙන් මටත් කැව්වා. වෙනුරි විහඟයි මට ලස්සන කවුමක් තෑගි කළා. මමයි වෙනුරි විහඟගෙනුයි කල්පගෙනුයි සමුවරන් ගෙදර එන්න පිටත් වුණා. වාහනේ එන අතර වෙනුරුගේ ප්‍රශ්න වලට උත්තර දීලා ඉවරයක් නැති වුණා. වෙනද වගේම වෙනුරි මාව ඇරලුවා. අම්මට වෙනසක් දැනුනේ නෑ. වෙනුරි කොහොමත් මට ගොඩාක් ආදරෙන් සලකන බව අම්මා දන්නවා. කේක් එකත් අම්මා එක්ක කාලා මගේ කාමරයට ගියා. හිතට දැනෙන ඒ හැඟීම වචන වලට පිට කරන්න බෑ. ඉක්මනට කල්ප දුන්න තෑග්ග බලන්න උනා. හරිම ලස්සන මාළෙකුයි පොඩි කරාබු කුට්ටමකුයි. හරිම චාම්. මම කැමති විදියටම තෝරලා. ගොඩක් වටිනවා. පව්. කල්පට මම නිසා අද ගොඩක් වියදම් වුණා. ඉක්මනට මාළේ කරාබු දෙකයි දාලා මම පින්තූරයක් අරන් කල්පට යවුවා. කල්ප මම ඒකට සතුටු වුණ එක නිසා එයාට හරිම සතුටුයි. අද කල්ප එක්ක ගත කළ ඒ සිදුවීම් ආයිත් මතක් කර කර මම සතුටු වුණා. කල්පත් එහෙම කරන්නේ නැති. මම කල්පගෙන් එයා මට ආදරය කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි ආදරය කළාද කියලා දවසක් ඇහුවා. කල්ප ඉස්කෝලේ යන කාලේ උසස් පෙළ කරද්දි ඒ දවස්වල එයා කැමති ගෑනු ළමයෙක් ඉඳලා තියෙනවා. ඒත් ඒ ආදරය හිතේ තියාගෙන හිටියට එයාට කියන්න බැරි වෙලා. විස්තර හොයනකොට දැනගෙන එයාට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ එයාගේ හිතට එහෙම කැමති කියන කෙනෙක් මුණ ගැහිලා නැහැ. කල්ප ඉස්කෝලේ යන කාලේ ඉඳලා සංගීතය හදාරලා තිබුණා. කල්පිට ලස්සන කටහඬක් තියෙනවා. එයා ඉස්කෝලේ යන කාලේ ඉඳලා කලා කටයුතු වලට පාසලේ වගේම අනිත් පාසල්වල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණා. කල්ප පාසලෙන් සමුගත්තට පස්සේ රැකියාවක් කරන්න ඉස්සෙල්ලා සංගීත කණ්ඩායමකට එකතු වුණා. ඊට අමතරව පොඩි සමාජ ශාලාවක ගීත ගායනා කරන අතර උපන්දින සාදවලට ගීත ගායනා කරන්න ගියා.
කල්පට අයියා කෙනෙක් නංගිලා දෙන්නෙක් මල්ලි කෙනෙක් හිටියා. කල්පගේ එක නංගි කෙනෙක් මගේ වයසේ. කල්පගේ තාත්තා තමන්ගේ ව්‍යාපාරයක් කළා. ඒගොල්ලෝ කිසිම අඩුපාඩුවක් නැති වෙනුරිලා වගේ පොහොසත් පවුලක අය. කල්පයාගේ සතුට වෙනුවෙන් සින්දු කියන්න පටන් ගත්තයි. ගොඩක් තරුණ තරුණියන් අතර කල්ප ප්‍රසිද්ධියට පත් වෙලා හිටියා. ඒත් මමයි කල්පයි අතරට වෙන කිසිම කෙනෙකුට ඉඩක් තිබුණේ නැහැ. මම ගැන කල්පවත් කල්ප ගැන මමවත් කිසිම දවසක සැකයක් අවිශ්වාසයක් කවදාවත් ඇති වුණේ නැහැ. ඒ තරමටම අපි ලස්සන ආදරයකින් විශ්වාසයකින් කටයුතු කළා. කල්පගේ මගේ ආදරය වෙනුරි විහඟ ඇරුණම වෙන කාටවත් නොදැනෙන්න පවත්වගෙන යන්න අපි ගොඩක් පරිස්සම් වුණා. මටයි කල්පටයි නිතර මුණ ගැහෙන්න බැරි වුණා. දුරකථනයෙන් පුළුවන් හැම වෙලාවටම කතා කරන්න අපි දෙන්නටම හැකි වුණා. සමහර දවස්වලට මාසිට දෙන සල්ලි ගන්න අම්මා යන්න බැරි අවස්ථාවල මම කැමැත්තෙන් මාමලගේ ගෙදර යන්න කැමති වුණා. ඒ වගේ අවස්ථාවල මට පොඩි වෙලාවකට හරි කල්ප එක්ක ගත කරන්න හැකි වුණා. ඔය අතර නොහිතපු විදිහට මට දෙයකට මූණ දෙන්න සිදු වුණා. මම පොඩි කාලේ ඉඳලම අම්මා ගොඩාක් දුක් විඳිනවයි දැකලා තිබ්බේ. අම්මට අම්මගේ ගැනවත් හිතන්න කාලයක් තිබුණේ නැහැ. කිසිම දවසක Tamanට අයිති වැඩ මග ඇරලා නැහැ. මගේ අම්මා හරීම කඩිසර කෙනෙක්. ඒත් ළඟකදී ඉඳලා අම්මා ඉස්සර වගේ කඩිසර නැහැ. ලෙඩකදී බැරිම වෙලාවක ඇරුණම මම කවදාවත් අම්මා අවේලාවෙ නිදාගන්නව දැකලා නැහැ. ඒත් ළඟකදී ඉඳලා අම්මට නිතර ඔළුව කැක්කුමක් හැදුනා. කීප සැරයක් බෙහෙත් ගත්තත් හොඳ සුවයක් ලැබුණේ නැහැ. පස්සේ මාමගෙන් උදව් අරන් විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට අම්මව මම එක්කගෙන ගියා. පරීක්ෂණ වාර්තා අනුව අම්මට මොලේ පිළිකාවක්. මගේ ජීවිතේම කඩා වැටුණා. පිළිකා රෝහලෙන් ඊට සුදුසු ප්‍රතිකාර ඉක්මනින් ලැබුණ නිසා අම්මා ටිකෙන් ටික සුව වුණා. අම්මට ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් වාහන පහසුකම් මාමලගෙන් ලැබුණා. මම දුක් වෙන හැම වෙලේම කල්පයි වෙනුරේ නිතර කතා කරමින් මුණ ගැහිමින් මාව තනි කෙරුවා. අම්මගේ අසනීපය නිසා නිතර මට මුදල් ලබා ගැනීමට මාමලගේ ගෙදරට යන්න වුණා. එක දවසක් මම එහි යන විට මාමා සමග අලුත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන මාමගේ හිතවතෙක් පැමිණ සිටියා. මට ඕන් අසලින් නිවසට ඇතුල් වීමට සිදු වුණා. මේ මගේ නංගිගේ දුව අසිලියා. මේ දවස්වල නංගි අසනීපෙන්නේ. දුව තමයි හැම වැඩක්ම කරන්නේ. මාව හඳුන්වා දෙන විට ඒ මහත්මයා මාත් සමග සුහදව සිනාසුණා. මමත් සිනාසුණා. ඒ රෝහිත තලිලු පෙනුමක වයසට වඩා වයස කෙනෙක් කියලා මට පෙනුණා. ඒත් රෝහිත ප්‍රියමනාප කතාවක් තියෙන කෙනෙක්ව ආකර්ෂණය කරගත හැකි කෙනෙක් කියලා මට දැනුණා. රෝහිත අම්මගේ ලෙඩය ගැන විස්තර අසා කනකාටු වුණා. රෝහිත ඒ වෙලාවෙම ඔහුගේ යාළුවෙක් පිළිකා රෝහලේ වැඩ කරන බව පවසමින් ඒ යාළුවට ඇමතුමක් ගත්තා. ඔහු සමග කතා කර අම්මගේ වාට්ටු අංකය අම්මගේ විස්තර පවසා පුළුවන් උපකාරයක් කරන ලෙස පැවසුවා. මමත් මාමාත් ඒ මොහොතේ රෝහිතට ගොඩාක් ස්තුති කළා. මම අම්මව බලන්න රෝහලට යන විට අම්මව බලන්න රෝහිතගේ යාළු වෛද්‍යවරයා ගිහින් තිබුණා. ඔහුට මාව මුණ ගැහෙන්න ඔහුගේ වාට්ටු අංකය අම්මට පවසා ගිහින් තිබුණා. මම ඔහුව මුණ ගැසී අම්මගේ රෝග විස්තර අසා දැනගත්තා. රෝහිත එදා කළ උපකාරය නිසා අම්මා රෝහලින් පිට වී ගියාට පසුව සායනවලදී ඔහුගේ මාර්ගයෙන් ඉක්මනටම බෙහෙත් රැගෙන ගෙදර යෑමට අපිට පහසු වුණා. අම්මගේ අසනීප ගතියෙන් ටිකෙන් ටික අඩු වුණා. ඒත් අම්මට වෙනද තරම් මහන්සි නොවෙන්න මමත් ගෙදර වැඩ කළා. මගේ කල්පගේ ආදරය දවසින් දවස අලුත් වුණා. කල්පට ගෑනු ළමයින්ගෙන් එන යෝජනා මාත් එක්ක කියලා hina වුණා. මමත් එදා මාමලෑ ගෙදරදී රෝහිතව මුණ ගැහුණ කතාව අම්මා වෙනුවෙන් කළ උපකාර කල්පට කිව්වා. වෙනුරිට අලුත් රැකියාවක් ලැබුණා. පිට රටක සමාගමක් සමග වැඩ කරන්න. වෙනුරිට පිට රටවල් වලට රැකියාවෙන් යන්න ලැබෙනවා. වෙනුරිලගේ ගෙදරින් ඒවට අකමැත්තක් නැහැ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඔය අතර ගෙදර වියදම් වෙනදට වඩා වැඩි වෙනවා. ඒ හැම වෙලාවකම මාමගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්න බෑ. මගේ රැකියාව මග ඇරුණා කියලා මතක් වෙනකොට මට හරීම දුකක් දැනෙනවා. කාලය ටිකෙන් ටික ගෙවී ගියා. මගේ කල්පගේ සම්බන්ධයට අවුරුද්දක් ලං වුණා. අම්මගේ අසනීප ගතිය අඩු වුණත් කොයි මොහොතක නැවත මතුවේද කියන්න බැරි විදියට සැරින් සැරේ ඉස්පිරිතාලේ නවතිනවා. ඒ සෑම දුකක්ම මම දරාගත්තේ කල්ප එක්ක හැමදේම බෙදාගත්ත නිසා. කල්ප ආදරය කරන්න පටන් ගත්ත දවසේ තිබුණු ආදරේම නොවෙනස්ව මට දුන්නා. අපි පුළුවන් වෙලාවක හැම වෙලාවකදීම කතා කළා. මුණ ගැහුණා. අපි අපිට ආදරය කළා. ඔය අතරේ දවසක් හවසක මාමා අපිට ගෙදරට අවශ්‍ය බඩු ගොඩකුත් අරගෙන අම්මට කතා කරන්න ආවා. මම මාමට තේ එකක් හදාගෙන එන අතරේ මාමා අම්මා එක්ක ලොකු කතාවක හිටියා. තේ හදන ගමන් හිටිය නිසා කතා කළ දේවල් පැහැදිලිව මට ඇහුනේ නැහැ. ඒ තේ එක අරගෙන එනකොට අම්මට කියන ඇහුණ අසනීපේ නිසා දුවට යාගේ අනාගතය හොඳින් තියෙන්න මම කිව්ව විදියට කැමති වුණා නම් හරි කියලා. මට ඒ කතාව ගැන වැටහීමක් තිබුණේ නැහැ. අම්මා නම් මූණෙන් සතුටකින් ඉන්නවා වගේ පෙනුණා. වැඩි වෙලාවක් නොසිට මාමා තේ එක බීලා යන්න ගිස්සෙල්ලා අම්මට ආයිත් කිව්වා මම කිව්ව දේ ගැන හිතලා බලලා උත්තරයක් කියන්න කියලා. මට මාමා ගිය පසු අම්මගෙන් මාමා කිව්ව දේ ගැන දැනගන්න ඕන වුණා. අම්මා ඒ ගැන කියන්නේ ටිකක් කල්පනා කරන එක මට පොඩි කේන්තියකුත් ආවා. මම නොයිවසිල්ලෙන් අම්මගෙන් මාමා කිව්ව දේ ගැන ඇහුවා. අම්මා කිව්වා මාමා එක්ක එකට ව්‍යාපාර කරන හොඳ කෙනෙක් ඉන්නවා. එයාට බඳින්න යෝජනා බලනවා කියද්දි මාව මතක් වෙලා කියනකොට මතක් වුණාලු එදා මාමලා ගෙදරදී මාව දැක්ක බව. ඒ රෝහිත මට මුළු ඇඟටම විදුලියක් කෙටුවා වගේ දැනුණා. එදා අම්මා ඉස්පිරිතාලෙදී උදව් නොගෙන හිටියානම් හොඳයි කියලා මට දැන් හිතෙනවා. අම්මා මාමගෙන් විස්තර දැනගෙන රෝහිත ගැන කියන්න උනා. මාමා කිව්ව ගොඩක් පොහොසත් කියලා. අම්මා විතරයි ඉන්නේ තාත්තා නැති වෙලා. අම්මා තමයි තාත්තා නැති වුණාම ඔක්කොම ව්‍යාපාර බලාගෙන ඉඳලා තියෙන්නේ. දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා අසනීප වෙලා රෝද පුටුවෙන් ඉන්නේ. හැබැයි මාමත් කිව්වා දුව එහෙට ගියොත් කාලා බීලා හොඳට සැපට රෙජිනක් වගේ ඉන්න පුළුවන් වෙයි කියලා. එකම දේ දුවට වඩා අවුරුදු 10කින් වැඩි මල්ලක විතරයි. එදා දුව මාමලයි ගෙදරදී දැකලා තිබුණ නිසා කියලා ඒ මහත්තයා දුවට කැමතියි කියලා. මාමා කිව්ව වයසින් වැඩි වුණාට වයස පේන්නේ නැහැ කියලා. අම්මේ ඔය මිනිස්සුම මම එදා දැක්කා. හොඳට කතා කළා. අම්මා ඉස්පිරිතාලෙද්දී උදව් කළා. එහෙම කියලා ඒ මිනිහව කසාද බඳින්න කියලා කොහෙද තියෙන්නේ? මාමලගේ බිස්නස් වැඩ නිසා තමයි ඕකට මාමත් කැමති. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ. වයස පාටයි, කළුත් එක්ක මම අඬන්න උනා. මම අඬනවට අම්මා පොඩ්ඩක්වත් කැමති නෑ. අම්මා මට ආදරෙන් කියන්න ගත්තා. පුතේ, මම කොයි මොහොතක මැරෙයිද කියන්න බෑ. මම මැරිලා ගියම ඔයාට කවුරුත් නැති වෙනවා. ඒ ගැන මම හැම වෙලේම හිතා ඉන්නේ. ඔයා ඔය යෝජනාවට අකමැති නම් කමක් නෑ. ඔයාට සැපක් විඳගෙන ඉන්න හිතලයි මමත් සතුටු වුනේ. ඔයාගේ හිතේ කවුරු හරි කෙනෙක් ගැන කැමැත්තක් තියෙනවා නම් කියන්න. මම මාමට කියලා ඒක කරලා දෙන්නම්. රස්සාවක් කරන්න ඕනේ නෑ හොඳ තැනකින් බැන්දම. මට නිදහසේ මැරෙන්න ඕන. මම කිසිම දෙයක් නොකිය කාමරයට ගියා. මේ ගැන මොකක් කියන්නද මොකක් කරන්නද මට තේරුමක් නෑ. කල්පට හෙට නුවර සංදර්ශනයකට යන්න තියෙනවා. අද උදේත් මාත් එක්ක ගොඩක් වෙලා කතා කරලා හෙට කතා කරන්න බැරි වෙනවා කියලා තව වැඩියෙනුත් මාත් එක්ක සතුටින් හිටියා. ඒ අහිංසකයට මේ ප්‍රශ්න කියලා හෙට ගමනත් යද්දි හිත රිද්දන්න මම කැමති වුණේ නෑ. මම මේ ගැන වෙනුරි එක්ක කතා කරන්න හිතුවා. වෙනුරි රැයට වැඩ ඇරිලා නිදහසේ ඇති. මම වෙනුරිට කතා කළා. වෙනද වගේම සුපුරුදු හිතවත්කමින්ම වෙනුරි මාත් එක්ක කතා කළා. මමයි කල්පයි ගැන විස්තරත් ඇහුවා. මම හිතුවා බඳින්න කාඩ් එක දෙන්න කතා කරනවා ඇති කියලා. එහෙම කියලා විහිළුත් කළා. ඔය අතරේ මම වෙනුරිට රෝහිතගේ යෝජනාව ගැන කිව්වා. මට කල්පට මේක කොහොම කියනවද කියලා හිතාගන්න බැරි බවත් කිව්වා. වෙනුරිටත් මේ ගැන හරීම දුකයි. මමයි කල්පයි ආදරෙන් ඉන්නවට වෙනුරි විහඟයි ගොඩක් සතුටු වුණා.
අපි කතා කරලා අවසානයේදී කල්ප ආවට පස්සේ විස්තරේ කියන්න හිතුවා. කල්පට ගොඩාක් දුක හිතෙයි. මම දන්නවා. මම කල්ප ගැන අම්මට කිව්වොත් කල්ප දැන් ඉන්න තත්ත්වය අනුව එයාට කවදාවත් මට කැමති වෙන්න බෑ. කල්පට ස්ථිර රස්සාවක් නෑ. එයාට කියලා ගෙයක් නෑ. එයාට තාම 25යි. අයියා නංගිලා දෙන්නෙක් ඉද්දි කවදාවත් කසාදයක් ගැන හීනකින්වත් හිතන්න බෑ. මම ප්‍රශ්න වැලක පැටලිලා. මට කෑ ගහලා ඇඬුණා. හොඳ වෙලාවට මම කල්ප එක්ක කතා කරන වෙලේ අම්මා ගෙදර හිටියේ නෑ. අනේ කල්ප අම්මා මට කිව්වා මම කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මාමට කියලා යව බන්දලා දෙන්න පුළුවන් කියලා. අනේ රත්තරන් අපි අපේ සම්බන්ධය ගෙදරට කියමුකෝ. අපේ අම්මා ඔයාට කැමති වෙයි. මගේ සතුට තමයි අම්මගේ සතුට. කල්ප අපේ ගෙදරට එන්න. මම අම්මට කියන්නම්. මම නොනවත්වාම කල්පට කියන්න උනා. ඒත් කල්ප වචනයක්වත් කතා කළේ නෑ. අසිලියා මම කොහොමද එකපාරටම ඔයාගේ අම්මට කතා කරන්නේ? මට කියලා තාම ස්ථිර රස්සාවක් නෑ. මම ඉන්නේ තාත්තගේ ගෙදර. මම ඔයාව කසාද බඳිනවා නම් ඔයා වෙනුවෙන් මට හැම දෙයක්ම ඔයාට දෙන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. අඩුම ගානේ ඔයාව අරගෙන ගිහින් ජීවත් වෙන්නවත් මගේ ඉතුරු කරගත්ත සල්ලි තිබුණට ලොකු මුදලක් නෑ. මට නංගිලා දෙන්නෙක් අයියා ඉද්දි මගේ ගෙදරටවත් මට බඳින්න ඕන කියලා කොහොමද මම කියන්නේ? අනේ මැනික මාව තේරුම් ගන්න. කල්ප මට දුකෙන් කිව්වා. මට හිතට දැනුණ දුක කල්පගේ හිත රිද්දලා හරි පිට කරගත්තා. මම දුරකථනයට එන කිසිම ඇමතුමකට පිළිතුරු නොදී ඇඳට වෙලා කල්පනා කරන්න උනා. කල්ප කීප සැරයක් දුරකථනයට ඇමතුම් දුන්නා. ඒ කිසිම එකකට මම උත්තර නොදී හිටියා. කල්පට මාව හමු වෙලා කතා කරන්න අවශ්‍ය බව කෙටි පණිවිඩයකින් මට දන්වලා තිබුණා. පව් කල්ප මට එයා ගැන දුකයි. ඒත් මම දැන් වැටිලා ඉන්න ප්‍රශ්නෙට මට උත්තරයක් ඕන. මට මගේ දුක කියන්න කෙනෙකුත් නැහැ. දවසින් දවස ගෙවුනත් මගේ ප්‍රශ්නේ එතනමයි. මමයි කල්පයි මුණ ගැහිලා කතා කරගත්තත් හරි විසඳුමක් ලැබෙන්නේ නැහැ. කල්පගේ පැත්තෙන් බලනකොට එයා හරි. එයාට එකපාරටම කසාදයක් ගැන හිතන්න බෑ. කල්ප ගැන වැරදි විදියට හිතන එක පව්. එතකොට මගේ පැත්තෙන් හිතද්දි අම්මා ඉන්න අසනීප තත්ත්වය අනුව මට තනි වෙන්නත් බෑ. එහෙම වුණොත් මට කාත් කවුරුත් නැති වෙනවා. කල්ප ගැන බලාපොරොත්තු තියාගෙන ඉඳලා එයා ස්ථාවරයක් වෙන වෙලාව වෙනකන් හිටියොත් ඒට ඉස්සෙල්ලා අම්මා නැති වුණොත් කල්පට මාව බාර ගන්නත් බෑ. ඒත් මට මාමලා කියන දෙයකට කැමති වෙනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැහැ. ඇත්තට මම හරිම අවාසනාවන්ත කෙනෙක්. මට ගොඩක් ආදරය කරන මමත් ආදරය කරන කෙනෙක් හමු වෙලා ඒ ආදරය විඳින්නවත් පින් කරලා නැහැ. මේ ගැන හිත හිතා අම්මට හොරෙන් හැමදාම මම ඇඬුවා. අම්මා මගෙන් උත්තරයක් බලාපොරොත්තුෙන් ඉන්නවා. මම වෙනුඩිට කතා කරලා හැම විස්තරයක්ම කිව්වා. මට කල්පව මුණ ගැහෙන්න ගෙදරින් එළියට යන්න හේතුවක් නැහැ. පුළුවන් නම් මට උදව් කරන්න කියලා කිව්වා. වෙනුඩි නිවාඩු දවසක මම කල්පව මුණ ගැහෙන්න හිතුවා. කල්පත් එදාට එන්න කැමති වුණා. වෙනද වගේම වෙනුඩි මාව එක්කගෙන යනවා කියලා අම්මට කියලා අපි කල්පව හොයාගෙන ආවා. මටයි කල්පටයි කතා කරන්න ඉඩ දීලා වෙනුඩි යාට අවශ්‍ය දේවල් ගන්න යනවා කියලා ගියා. අපි යනකොට කල්ප ඇවිත් හිටියා. අපි මුහුදු වෙරළ අස්සල නිස්කලංක තැනක හිටියේ. සතිය දවසක් නිසා කවුරුත්ම නෑ වගේ. ටිකක් හෙවණකට ළඟ බැම්මක් වගේ තැනක අපි දෙන්න වාඩි වුණා. මම ආව වෙලේ ඉඳලා මගේ අත කල්පගේ අතට බැඳිලා තිබුණා. කල්ප මගේ අත අතහැරීම නෑ. මගේ මූණ දිහා කල්ප බලාගෙන ඉන්නවා. ඒ මුහුණේ දුක වේදනාව පිරීලා. මට කල්ප දුකින් ඉන්නව බලන්න බෑ. මම කල්පගේ පපුවට හේතු වුණා. කල්ප හිමින් මගේ හිස පිරිමදිනවා. හරීම සුවයක් දැනෙනවා. අපි දෙදෙනා එකිනෙකාට තුරුළු වී සිටින අතර මගේ දෑසින් නොනවත්වාම කඳුළු ගලා යනවා. කල්පගේ හදවතින් නැගෙන සුසුම්වල හඬ මට හොඳින් ඇහෙනවා.
ඒ හදවතේ වේදනාව මට දැනෙනවා. කල්පගේ ඇඟිලි මගේ හිසකෙස් අතරින් හෙමින් එහාට මෙහාට යනවා. ඒ පිරිමැදීමට මම කැමතියි. මට කල්පව ඕන. හැමදාටම මුළු ජීවිත කාලෙටම මට කල්පව ඕන. මම හෙමින් හිස ඔසවා කල්පගේ මුහුණ දෙස බලන විට කල්ප පහත් වී මගේ තොල්පෙති සෙමින් සිපගත්තා. මගේ කම්මුල් නළල ඔහුට රිස්සේ සිප ගන්නවා. මමත් ඔහුගේ ගෙල මගේ දෑත් වලින් වෙලා ඒ සතුට විඳගත්තා. ජීවිතේ පළවෙනි වතාවට මා සිප වැළඳගන්නේ කල්පවම විතරයි. කල්ප මගේ දෙතුල් සිපගත් මුල්ම දවසේදී ඒ නුහුරු හැඟීම මා ලැජ්ජාවට පත් කළා. ඒත් කල්පගේ ආදරයට කල්ප කවදාවත් මාව අනිසි ලෙස පාවිච්චි කළේ නෑ. කවදා හරි විවාහයකදී මට වැරැද්දක් නොවන විදියට මාව උපරිස්සම් කළා. මමයි කල්පයි වෙන කිසිම දවසක නැති තරමට අපි අපිට ලං වෙලා හිටියා. අවසානයේදී කල්පයි මමයි තීරණයකට පැමිණියා. මියනතුරා අපි අපිට ආදරෙයි. එක් වෙන්න ආදරය කළ හැමෝම එක් වුණෙත් නෑ. හිත් වලින් වෙන් වෙලා නැති අයත් ඕන තරම් ඉන්නවා. මගේ ජීවිතේ සතුට තමයි කල්ප. හැමදාම මං පැතුවේ කල්පවම විතරයි. මට දුන්න ආදරය වෙන කාටවත් දෙන්න කල්ප කැමති වුණේ නෑ. මම කොතැන කොහොම හිටියත් මියනතුරා කල්පගේ ආදරේ මම විතරයි. එහෙම කියලා කල්ප මගේ නළල සිපගෙන පොරොන්දු වුණා. එලෙස මගේ කල්පගේ ආදර කතාව කඳුලකින් නිම වුණා. කල්පව හිතින් ඈත් කරන හැම වෙලාවකම හිතනවටත් වඩා කල්ප හදවතට ලං වුණා. ඒත් මගේ අම්මගේ සතුට ඉටු කරලා එයාගේ හිතට සැනසෙල්ලක් දෙන්න මට ඕන වුණා. අම්මගේ සතුට මම ජීවිතේ සැපෙන් සතුටින් ගෙවනවා දකින්නයි. මම අම්මගේ මාමගේ සතුට ගැන හිතලා රෝහිතගේ බිරිඳ වෙන්න කැමති වුණා. අම්මා මාමට මම මේ යෝජනාවට කැමතියි කිව්වට පස්සේ රෝහිත අපේ ගෙදරට ආවා. අම්මට වැඳලා සුහද කතා බහක යෙදුණා. රෝහිතගේ අම්මා රෝද පුටුවේ ඉන්න නිසා අම්මට එන්න බැරි වුණ එක ගැන ගොඩාක් දුක් වුණා. අම්මගෙන් සමාව ඉල්ලුවා. රෝහිත ආව පළවෙනි දවසේම අම්මගේ හිත දිනා ගන්න ඔහු සමත් වුණා. අපි ආශ්‍රය කරන්න නම් සුමාන දෙකකට පසුව මාව එළියේදී මුණ ගැහෙන්න කැමතිද කියලා රෝහිත ඇහුවා. කොහොම වුණත් මගේ ඉදිරි ජීවිතය ගත කරන්න වෙන්නේ රෝහිත එක්ක කියන සිතුවිල්ල මට හැම මොහොතකම තිබුණා. අම්මගේ අකමැත්තක් නැති නිසා රෝහිතයි මමයි තනියම මුණ ගැහෙන්න කැමති වුණා. හවසක රෝහිත මාව එයාගේ වාහනෙන් ඇවිත් ලස්සන අවන්හලකට එක්කගෙන ගියා. අපිටම වෙන්වුණු ලස්සන මේසයක් රෝහිත ඇනවුම් කරලා තිබුණා. මාව පුටුව ළඟට රෝහිත එක්කගෙන ගිහින් වාඩි කරන්න ඉස්සෙල්ලා ලස්සන රෝස් මල් කලඹක් මට දුන්නා. හරිම ලස්සන සුවඳ මල් පොකුරක්. ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ මල් කලඹක් මට ලැබුණේ. අපි කෑම අරගත්තට පස්සේ රෝහිත මට ලස්සන මුද්දක් මගේ ඇඟිල්ලට දැම්මා. හරිම ලස්සන මුද්දක්. සුදු පාට වටින ගලක් එක්ක මුද්දක්. ඒක ඇඟිල්ලට දාන අතරේ මට කිව්වා අසිලියා අද ඉඳලා ඔයා මගේ විතරයි. මම ඔයාව මලක් වගේ ආදරෙන් බලා ගන්නවා. මම පුළුවන් තරම් ඉක්මනට ඔයාව මගේ කරගන්නවා. අපි ඉක්මනටම අපේ වෙඩින් එකට ලෑස්ති වෙමු. ඔයා කැමති නේද කියලා මගෙන් ඇහුවා. ඒ වෙනකොට මට රෝහිතට අකමැති කියන්න කිසිම එයාගේ වැරැද්දක් තිබුණේ නැහැ. මමත් රෝහිත එක්ක විවාහයකට ජීවත් වෙන්න එයාගේ ආදරය ලබන්න සතුටින්ම කැමති වුණා. මම කල්පට ආදරය කරන කාලේ කල්ප ඇරුණකොට මගේ හිතේ වෙන කිසිම කෙනෙකුට ඉඩක් තිබුණේ නැහැ. ඒ පළවෙනි ආදරය මගේ හිතේ හැමදාම මතකයේ තියෙයි. ඒත් මම රෝහිත එක්ක විවාහයට කැමැත්තෙන් එයාගෙන් හැම දෙයක්ම අරගෙන හිතින් කල්ප එක්ක ජීවත් වෙනවා නම් ඒක මම කරන ලොකු වැරැද්දක් කියන හැඟීම හැමදාටම මගේ හිතේ තිබුණා. එක හිතකින් හිත දෙකකට එක විට ආදරය කරන්න
කවදාවත් මම හිතුවේ නෑ. රෝහිත එක්ක විවාහ වෙන්න තීරණය කළාට පස්සේ මම කවදාවත් වෙන කිසිම කෙනෙක් ගැන අනවශ්‍ය බැඳීම් ඇති කරගත්තේ නෑ. මගේ රෝහිතගේ විවාහ දිනයට මම වෙඩුටයි විහඟටයි ආරාධනා කළා. මගේ පැත්තෙන් නෑදෑයෝ ටික දෙනෙකුටයි රෝහිතගේ ව්‍යාපාර යාළුවෝ ගොඩ දෙනෙකුටයි ඇරයුම් කළා. පෝරුවේ චාරිත්‍ර සමග ලස්සන විවාහ උත්සවයක් තිබුණා. මම උඩරට විදියට ඔසරියකින් සැරසුණා. රෝහිත බටහිර පන්නේට සැරසුණා. මගේ අප්පච්චි උඩරට හොඳ පවුලක කෙනෙක්. ඒ නිසා මම හැමදාම මගේ අම්මා ඔසරියකින් සැරසිලා ඉන්නව දැකලා තිබුණේ. මදු සමයට පිටත් වීමට පෙර ලස්සන පහසු දිග ගවුමකින් මම සැරසුණා. මමයි රෝහිතයි අපේ වැඩිහිටියන්ගෙන් සමුගෙන මදු සමයට නගරයෙන් පිට ලස්සන නිස්කලංක පරිසරයක පිහිටි හෝටලයකට පිටත් වුණා. රෝහිතම ඔහුගේ වාහනේ පදවගෙන හෝටලයට පැමිණීමට කැමති වුණා. අපි අපිට වෙන් කර තිබූ කාමරයට පැමිණියා. හරිම ලස්සනට අපේ ඇඳ නව යුවලකට සුදුසු පරිදි සරසා තිබුණා. රෝහිත කාමරයේ තිර රෙදි මෑත් කළා. කඳු වලින් වට වූ ලස්සන දර්ශනයක්. රෝහිත කාමරයෙන් පිට තිබූ බැල්කනියේ දොර ඇරලා මටත් එතනට එන්න කතා කළා. හරිම ලස්සන පරිසරයක්. අවට කිසිම කෙනෙක් පේන තෙක් මානයක නැහැ. හරිම නිහඬයි. කුරුල්ලන්ගේ හඬ පමණක් ඇහෙනවා. රෝහිත මම ඔහු අසලට යනවත් සමග මාව ඔහු අසලට ඈදගත්තා. තදින් මාව වැළඳගත්තා. මම බලාපොරොත්තු නොවුණු වෙලාවක එසේ වීමෙන් මම ටිකක් තැති ගැනීමකට පත් වුණා. අපේ ගමන්මලු රැගෙන ආ සේවකයා දොරට තට්ටු කරන හඬට රෝහිත මගෙන් ඈත් වුණා. ඒ අතර මම බැල්කනියෙන් නැවත කාමරයට පැමිණියා. කල්ප ඇරුණුකොට රෝහිත විවාහයට පෙර කීප වතාවක් මගේ කම්මුල් සිපගෙන තිබුණා. නමුත් එදායි සිදුවීම් වලට වඩා අද ඔහුගේ හැසිරීම් රටාවේ වෙනසක් මම දුටුවා. ගතවන මොහොතක් ගානේ රාත්‍රිය ඔහු සමග ගත කිරීමට සිදුවන බව සිහිවෙන විට හිතට බයක් දැනෙන්නට ගත්තා. සේවකයා පිට වුණාට පසු රෝහිත එයාගේ ගමන් මල්ලෙන් තුවාලයක් ගෙන ඔහුගේ ඇඳුම් ඉවත් කළා. මා ඉදිරියේ ඔහුට ඇඳුම් ඉවත් කිරීමේදී කිසිම අපහසුාවක් දැනුනේ නැහැ. මමත් ඔහු දිහා නොබලා මගේ බෑගයෙන් මගේ ඇඳුම් ඉවතට ගත්තා. දැන් වෙලාව හවස 6:30යි. රෝහිත නාන කාමරයට ගිය අතර මම මගේ තුවාලය රැට ඇඳීමට තිබූ රාත්‍රී ඇඳුම් ඉවතට ගත්තා. රෝහිත රාත්‍රී ආහාරය කාමරයට ගෙන්වා ගන්න කිව් බව මට මතකයි. රෝහිත නාන කාමරයෙන් පිටතට එනතුරුත් මම මගේ ඇඳුම් තෝරමින් සිටියා. අසිලියා ඇඳුම් මාරු කරගන්න උණු වතුර තියෙනවා. හවස් වෙලා නිසා උණු වතුරෙන් නාගන්නේයි රෝහිත කිව්වා. ඔය අතර රෝහිතට ඇමුතමුකට සිග්නල් මදි නිසා පහළ ලොබියට ගිහින් එන්නම් යයි පවසා පිට වුණා. රෝහිත කාමරයෙන් පිට වූ විගස මම මගේ දිග ගවුම ඉක්මනින් මාරු කර තුවාල ඇඳගෙන මගේ රාත්‍රී ඇඳුම්ගෙන නාන කාමරයට ගියා. අම්මෝ හිතට සැනසෙල්ල. රෝහිත ඉදිරියේ ඒ දිග ගවුම ඉවත් කරන්නත් බෑ. නාන කාමරයේදීත් ඒ ඉවත් කර ගැනීමට අපහසුයි. උදේ පාන්දර ඉඳලා ඇඳුම් තද කරගෙන ඉඳලා හරීම මහන්සි. උණු වතුර මල යට හිතට ඇති කියන හිතෙන තරමටම ඇඟට වතුර වැටෙන්න ඇරියා. මහන්සිය නැති වුණා. ඇඟට පුදුම සනීපයක් දැනුණා. මම නාන කාමරයෙන් පිටට විත් සියුම් සුවඳක විලවුන් ගල්වන්නට වුණා. දොර ඇරෙන හඬත් සමග රෝහිත කාමරයට ඇතුල් වුණා. මදු සමයෙන් පසු අපි රෝහිතලයි ගෙදරට එන විට නිවස චාම් ලෙස සරසා තිබුණා. රෝහිතගේ ලොකු අම්මා එයාගේ දරුවෝ මූලික වෙලා වැඩ කටයුතු කර තිබුණා. රෝහිතගේ අම්මා රෝද පුටුවේ හිටියා. මමයි රෝහිතයි අම්මා ළඟට ගොස් වඳින විට රෝහිතගෙත් මගෙත් මූණ සිපගත්තා. ආහාර ගැනීමෙන් පසු මාව රෝහිතගේ අම්මට බාර දීලා අම්මා මාමලයි ගෙදර අය පිට වෙන විට මම ඉකිගස්මින් නඩන්නට වුණා. රෝහිතගේ අම්මගේ වැඩ ගෙදර වැඩ කිරීමට මැදිවියේ කාන්තාවක් සිටියා. ඇය මා ළඟට විත් මාව සනසමින් නෝනට අපි හැමෝම ඉන්නවනේ අඬන්නේ නැතුව ඉන්නකෝ කියමින්
මාව සනසන්නට වුණා. මම ගෙදර හිටිය කාලෙට වඩා මට වැඩ කටයුතු වගකීම් දරන්නට පුරුදු වෙන්න වුණා. රෝහිත නැගිටීමට පෙර නැගිට ගෙදර හැමෝටම තේ හදන්න, උදේ කෑමට හදන්න අවශ්‍ය දේවල් රාත්‍රීදිම නන්දාවතී නැන්දට පවසන්නට මම පුරුදු වුණා. රෝහිතගේ අම්මට අවශ්‍ය වැඩවලට මම උදව් කරා. රෝහිතගේ අම්මා සමග විවේකයක් ලැබෙන විට කතා කරමින් ඉන්න මම කැමති වුණා. රෝහිත හැමදාම උදේ 9ට නිවසින් පිට වී සමහර දිනවලට දවල් කෑමට එනවා. රැයට නිවසට එන වෙලාවක් කියන්න බෑ. මුල් දවස්වල මම රෝහිත රැයට එනකන් කෑම නොගෙන බලාගෙන සිටින විට ඔහු එළියෙන් ආහාරගෙන තිබුණා. පසුව රැයට ඔහු එනතුරු කෑම නොගෙන බලාගෙන ඉන්න අවශ්‍ය නැති බව පැවසූ නිසා මම ආහාරගෙන මවගේ වැඩ අවසන් කර මගේ කාමරයට වෙත් ඉන්න විට මටත් නුදෙනීම නිින්ද යනවා. මම බලාපොරොත්තු වූ පවුල් ජීවිතය මේ නොවේ. දවසින් දවස අද මට රෝහිතගෙන් සතුටක් ලැබේ කියා සිතුවත් කිසිම දවසක මම බලාපොරොත්තු වූ සතුටක් මට නොලැබුණා. වෙනුරි මම කල්පගෙන් ඈත් වුණත් කල්ප සමග තිබුණු හිතවත්කම තාම පවත්වනවා. එක දවසක් කල්ප ගැන විස්තර කියන විට මම ඊට අකමැති බව පැවසූ නිසා වෙනුරි කල්ප ගැන මට කිසිම දෙයක් නොකිව්වා. ගොඩක් දවසට රෝහිත රැයට යාළුවෝ සමග මත්පැන් පානය කරන්න පුරුදු වෙලා තිබුණා. රෝහිතගෙන් මට කිසිම දවසක මම බලාපොරොත්තු වූ ආදරයක් ලැබුණේ නැහැ. කල්ප මට කළ ආදරය, ඒ සෙනෙහස, අපි අතර ඇති වූ ආදරය, මෘදු සිප වැළඳ ගැනීම රෝහිතගෙන් කවදාවත් ලැබුණේ නැහැ. ඔහු රාත්‍රියේදී බීමතින් පැමිණි විට මම නැගිටලා සිටියත් නිදි ලෙස ඉන්නට කැමති වුණා. ඔහු මාසලින් නිදන විට මුළු ඇඟම බියෙන් ගැහෙනවා. ඔහු මාව ගණිකාවක් ඇසුරු කර ඇගෙන් ඔහුගේ ආශාවන් සංසිඳවා ගන්නා ලෙස මගෙන් තෘප්තිමත් වුණා. ඔහු නිසා හැමදාම ඔහුට තැලී පොඩි වී වේදනා විඳමින් ජීවිතය ගෙවුණා. වෙනුරී මමයි අතර කිසිම දවසක රහස් තිබිලා නැහැ. මගේ විවාහ ජීවිතයේ රහස් ඇයට මා සමග බෙදා ගන්න මම සතුටින් සිටිනවාද දැනගන්න අවශ්‍ය වුණා. නමුත් මම මගේ ජීවිතයේ ඇතුල් පැත්ත හැමෝගෙන්ම හැංගුවා. වෙනුරිට, මගේ අම්මට, හැමෝටම මම රෝහිත සමග සතුටින් පවුල් ජීවිතය ගත කරන බව පෙන්නුවා. අපි බැඳලා මාසයක් වෙනකොට අම්මගේ වැඩ, ගෙදර වැඩ ඒව කරන්න හිටිය නන්දාවතී නැන්දව ගමට යවුවා. අම්මගේ වැඩ වගේම ගෙදර කෑම උයන වැඩ, පිරිසිදු කරන වැඩ මට කරන්න වුණා. රෝහිත වැඩ කරන තැන ගෙදරට ටිකක් ලං වෙන්න තිබුණ නිසා වත්තේ වැඩ, වාහනේ සෝදා ගන්න වැඩ, ඒ දේවල් වලට මිනිස්සෙක් ඇවිල්ලා කරලා ගියා. රෝහිතගේ අම්මගේ කාමරේට සීනුවක් තිබුණා. අම්මට වැඩවලට අවශ්‍ය වෙලාවට ඒක නාද කරනවා. මට නිතර අම්මගේ වැඩවලට සීනුව නාද කරන ගානේ යන්න සිද්ධ වුණා. ඔය අතර දවසක රෝහිතට ව්‍යාපාර වැඩ වගේකට මාමලයි ගෙදරට යන්න ඕන වුණා. මාවත් එහෙ එක්කගෙන ගියා. අපි එදිනදා වැඩ ගැන කතා කරනකොට නන්දාවතී නැන්ද ගමට ගිය බව කියන්න සිදු වුණා. මාමා එතකොට දුවද අම්මගේ වැඩ, ගෙදර වැඩ තනියම කරන්න කියලා අහනවත් එක්කම රෝහිත අසිලියා ගෙදර වැඩක් නැති නිසා කම්මැලි, ගොඩක් වැඩ නැති නිසා තනියම කරගන්න පුළුවන් කිව්ව නිසා නන්දාවතී නැන්දව ගමට ඇරියයි කියලා බොරු කතාවක් කිව්වා. මමත් රෝහිත කිව්ව දේ බොරුවක් නොවන විදියට නිහඬව සිටියා. ඔය අතර මාමගේ කටින් අම්මට ආයෙත් ටිකක් අසනීප ගතියක් තියෙනවා කියලා මාමට දැනෙන බව කිව්වා. මම සුමාන දෙකකට සැරයක් අම්මව බලන්න ගියත් රෝහිතට වැඩ නිසා තනියම ගිහින් එන්න සිදු වුණා. මම පහුවදා අම්මව බලන්න ගියා. අම්මගේ මුහුණ මැලවිලා ගිහින් මට ඇඬෙන්න ආවත් අම්මා මම අඬනවා දකින්න අකමැති නිසා මම හැම දුකක්ම හිතේ තද කරගත්තා. මම අම්මා ළඟ ටික දවසක් ඉන්න පොරොන්දු වෙලා ගෙදර ආවේ. රෝහිතට අම්මගේ විස්තර කිව්වා. රෝහිත ඒ දේවල් අහගෙන හිටියා. මම අම්මා ළඟ ටික දවසක් ඉන්නද රෝහිත? මම ඇහුව දෙයට රෝහිත මම මේ යෝජනාව අත්හරින විදියට මගෙන්ම කියව ගත්තා.
අසිලියා ඔයා මේ වෙලේ අම්මා ළඟ ඉන්න ඕන. මම හරිම කැමතියි. ඒත් අපේ අම්මා දැන් ඔයාට පුරුදු වෙලා නිසා අම්මගේ තනියට කෙනෙක්ව ඉක්මනට හොයාගන්න එක තමයි අමාරු. මම අම්මා ළඟ නවතින අදහස අත්හැරගත්තා. රෝහිත හරිම සූක්ෂම විදියට අනුන්ට Taman හොඳ කෙනෙක් බව පෙන්වමින් ඇතුළතින් එයාගේ කැමැත්තට වැඩ කළා. රෝහිත අපේ අම්මගේ වැඩට කෙනෙක්ව ඉක්මනින්ම යවුවා. සල්ලිත් රෝහිතම ගෙව්වා. එයාගේ අම්මගේ වැඩ මට කියලා කරගත්තා. ඔය අතර මගේ අම්මා දවසින් දවස දුර්වල වෙලා මිය ගියා. මම මුළු ලෝකෙන්ම තනි වුණා වගේ දැනුණා. අපි විවාහ වෙලා අවුරුද්දක් පහ වුණා. රෝහිතගේ අම්මයි අපි දෙන්නයි කතරගම ගියා. අම්මව රෝද පුටුවේ තල්ලු කරගෙන යන්න මට සිදු වුණා. රෝහිත වාහනේ නවත්තලා එනකන් අම්මගේ හැම දෙයක්ම මට කරන්න වුණා. කීරි වෙහෙර වැඳලා දේවාලෙට පූජා වට්ටි තිබ්බා. රෝහිතල හැම අවුරුද්දකට සැරයක්ම කතරගම යනවා. දේවාලෙට ගිහින් පෝලිම්වල ඉන්න ඕනේ නෑ. ඒ තරමටම රෝහිතව අම්මව කපු මහත්තුරු අඳුනනවා. අපි වැඳ පුදාගෙන තානායමට ආවා. අපි තුන්දෙනාම එකම කාමරයක සිටියා. අම්මව තනියම කාමරයක තියන්න බැරි නිසා. මම හිතින් ඒ ගැන ගොඩාක් සතුටු වුණා. ඒ තරමට රෝහිත එක්ක ගත කරන රාත්‍රිය මට හරීම අමිහිරි විඳවීමක් වුණා. කොහොම වුණත් අම්මගේ වැඩ කරන්න වුණත් වෙනසකට ගෙදරින් පිට රාත්‍රී දෙකක් ගත කිරීමට ලැබීම හරීම සතුටක් වුණා. රෝහිත මම වෙනුරි එක්ක ආශ්‍රය කරනවට එතරම් කැමැත්තක් නැහැ. වෙනුරි නිතර මට කතා කරලා මගේ දුක සැප අහනවා. නිවාඩු දවස්වලට මාව බලන්නත් එනවා. ඒ කල්ප ගැන මම විස්තර වෙනුරිගෙන් අහගන්නවා කියන සිතුවිල්ල රෝහිතට තිබුණා. රෝහිත වෙනුරි එනුවට අකමැති නිසා වෙනුරි එන්න අහන දවසට අම්මව බෙහෙත් ගන්න එකගෙන යන්න ඕන හරි ගෙදරට කට්ටියක් එනවා කියලා හරි මම මග අරින්න උනා. පස්සේ වෙනුරි මාව බලන්න එන එකත් නැවතුණා. එක දවසක් උදේක රෝහිත නාන කාමරේ ඉන්න විට දුරකථනයට ඇමතුමක් ආවා. ගොඩක් වෙලා නාද වුණ නිසා මම ඇමතුම ගන්නවත් සමගම එහා පැත්තෙන් ගෑනු කෙනෙක් කතා කළා. ඇයි අද තාම නිින්ද ගිහින්ද? ඊයේ හොඳට නිින්ද ගියාද? කාලෙක ඉන්නේ හම්බුනේ කියන විට මම ඔය කවුද කියනවත් සමගම ඇමතුම විසන්දි වුණා. උන සිදුවීම ගැන හිතන්නටත් පෙර රෝහිත නාන කාමරයෙන් එළියට විත් මගේ අතේ ඇති දුරකථනයේ ලෙස නපුරු ලෙසින් බලලා අතින් ඇදලා එය ගත්තා. කතා කළ නම්බරේ දෙස බලා බිස්නස් වැඩකට කතා කරන්න කියලා මට මුහුණ නොදී ඉවත් වුණා. ඊට පසු කිසිම දවසක රෝහිතගේ දුරකථනයට එන ඇමතුම් වලට උත්තර දීම මට තහනම් කළා. රෝහිතගේ ලියකියවිලි අත්සන් කරගන්න අවශ්‍ය ලියකියවිලි අරන් යන්න චතුට එන්න සිදු වුණා. චතු ගොඩක් කල් ඉඳලා රෝහිතලගේ ව්‍යාපාර ස්ථානයේ සේවය කරනවා. චතු වැඩවලට ආවම රෝහිතගේ අම්මා එක්කත් කතා කරලා යන්නේ. මම බැඳලා ආව මුල් දවස්වල ඉඳලා චතු මාත් එක්ක හිතවත් වුණා. වෙනුරගෙන් මම දැක්ක හිතවත්කම, ආදරණීය බව, විශ්වාසය චතුගෙනුත් මම දැක්කා. චතු මට වඩා අවුරුදු 3කින් වැඩිමල්. රෝහිතගේ අම්මත් චතුට ගොඩාක් ආදරෙයි. චතුගේ ගෙවල් දුර පළාතක තිබුණ නිසා කාමරයක නැවතිලා වැඩට ආවේ. චතු එයාගේ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් පවා මාව විශ්වාස කරලා කියනවා. චතු එනකන් ගොඩාක් වෙලාවට මම බලාගෙන ඉන්නවා. අපි අතර දේවල් හුවමාරු කරගන්න. මට රෝහිතකින් වෙන සමහර හිත් රිදුම් චතු එක්ක කියලා හිත හදාගත්තා. රෝහිත මට වඩා වැඩිමල් බව අනිත් හැමෝටම දැක්ක ගමන් පෙනෙනවා. රෝහිතගේ යාළුවෙක්ගේ ව්‍යාපාරිකයන්ගේ සාදවලදී මාවත් නිතර එක්කගෙන යනවා. ඒ අවස්ථාවල ගොඩක් පිරිමින්ගේ ඇස් මා වෙත යොමු වෙනවා. ඒ ගැන රෝහිත ඊර්ෂ්‍යා නිසා ඒක හිත ඇතුලේ තියාගෙන මගේ සුළු වැරද්දක් දුටු විට ඒ සිදුවීම් මතක් කරමින් මට බැන්නා. මගේ අනුබලයක් නොතිබුණා නම් මගේ දිහා බලන්නේ නැහැ කියලා අමුතු තර්ක ඉදිරිපත් කරනවා. රෝහිත මාව විවාහ කරගත්තට පස්සේ එයාගේ ව්‍යාපාර දවසින් දවස දියුණුවටපත් වුණා. ඒ දේවල් ගැන මාව අගය කිරීමටවත් මට ගෞරවයක් කිසි දිනක ලැබී නැහැ. රෝහිත හැම වෙලෙම ගැහැණිය පිරිමියට වඩා
ගොඩක් පහත් ලෙසයි සැලකුවේ. එයා කරන කිසිම දෙයක් මට කියලා කළේ නෑ. යන ගමන් බිමන්, යන වෙලාවල්, දුරකථනයෙන් කතා කරන දේවල්, ඒ සෑම දෙයක්ම මට ඇසීමට තහනම් දේවල්. ලස්සන ගෙයක් තුල මෙහෙකාරියක් සිරකාරියක් ලෙස මගේ ජීවිතය ගෙවුණා. මම නොහිතපු වෙලාවක චතු වැඩ වගේකට ආවා. මම නොයිවසිල්ලෙන් චතු එක්ක කතා කළා. අද ඉක්මනට යන්න ඕනද? මට පොඩි දෙයක් හොයාගන්න ඕන. මම චතුට කියනකොට චතු විමසිල්ලෙන් මගේ දිහා බැලුවා. මම රෝහිතගේ දුරකථනයේට සච්චි කියලා කෙනෙක් කතා කරනවා කියලා කියනකොට චතුගේ මූණ වෙනස් වුණා. ඒ වෙනස් වීමෙන් සච්චි ගැන චතු දන්නව ඇති කියලා මට දැනුණා. ඔය සච්චි ගැන දන්නවද චතු? මම අහනකොට චතු නෑ කිව්වා. ඒ කියපු විදියට මොනවම හරි දෙයක් දන්නව ඇති කියලා මට හිතුණා. මම චතුට එයා ගැන දන්නේ නැත්නම් මම නමින් දිවුරන්න කියනකොට චතු විස්තර මට කියන්න කැමති වුණා. රෝහිතගෙන් මේ දේවල් අහන්නේ නැහැ කියන පොරොන්දුව පිට මට කිව්වා. සර් මම කිව්වා කියලා දැනගත්තොත් මගේ රස්සාවක් නැති වෙයි මිස්. එහෙම කියලා චතු ඇඬුවා. චතු කතාව පටන් ගත්තා. චතු වැඩ කරන්න ඉස්සෙල්ලා චතු කළ වැඩ කරලා තියෙන සච්චි. අසනීප වෙන්න ඉස්සෙල්ලා ව්‍යාපාරවල වැඩ කරලා තියෙන රෝහිතගේ අම්මා. රෝහිත උසස් පෙළ අවසන් කරලා ව්‍යාපාර කළමනාකරණය ගැන ඉගෙන ගන්න ගිහිල්ලා තියෙනවා. ඒක අවසන් කරලා ව්‍යාපාර අම්මා එක්ක එකතු වෙලා කරලා තියෙන්නේ. කාලයක් යද්දි රෝහිත සචි එක්ක සම්බන්ධයක් පටන් අරන්. සචි චතු වැඩ කරන්න ආව කාලේ ඉඳලම හරිම එකතුයිලු. රෝහිත සචිත්ව වාහනෙන් හෝටල් වල පවා එක්කගෙන යනවලු. ওই ගැන ආරංචි ටික ටික වැඩ කරන අය අතර යද්දි චතු සචිගෙන් ওই විස්තර අහලා. සචි හැම දෙයක්ම චතුට කියලා. පස්සේ රෝහිතගේ අම්මට ওই සම්බන්ධය ගැන ආරංචි වුණාම සචිගෙන් අහලා. සචිට ඒ ගැන ඇත්තම කියන්න වෙලා. ඒ වෙලේම සචිව රස්සාවෙන් අයින් කරලා. එදායින් පස්සේ චතු තමයි මේ වැඩ කරන්නේ. රෝහිතගේ අම්මා සචිලයි ගෙදරට ගිහින් මේ සම්බන්ධයට කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඒක නිසා රෝහිතව අත්හරින්න කියලා බල කරලා. ඉස්සර ඉඳලම රෝහිතලට සල්ලි වලට වැඩ කරන මැරවර පිරිස් ඉන්නවලු. ඒ අයගෙන් ගෙදර අයට කරදරයක් වෙයි කියලා හිතලා සචි රෝහිතව අතෑරලා ගෙදරින් ගෙනාව යෝජනාවකට විවාහ වෙලා. ඒ බැන්දගෙන සාමාන්‍ය රැකියාවක් කළේ. පෞද්ගලික ආරක්ෂක සේවකයෙක් ලෙස. සචි බැන්ද මුල් කාලේ හරිය සතුටින් ඉඳලා. රෝහිතගේ අම්මා අසනීප වෙලා රෝද පුටුවට වැටුණට පස්සේ රෝහිත ව්‍යාපාර තනියම කරන්න පටන් අරන්. අම්මා ඊට පස්සේ වැඩ කරන තැන් වලට යන්නේ. රෝහිත ආයිත් සචිව හොයාගෙන ගිහින් සම්බන්ධය අලුත් වෙලා. සචිගේ මහත්තයා නැති වෙලාවට රෝහිත එහි ඉන්නවලු. ඔය අතර සචිට බබෙක් ලැබෙන්න ඉඳලා. සචිගේ මහත්තයාටත් මේ සම්බන්ධය ගැන ආරංචි වෙලා බබා ලැබෙන්න කලින් මේ මිනිස්සයා සචිව දාලා ගිහින්. එතන ඉඳලා සචිගේ හැම වියදක්මක්ම දරන්නේ රෝහිතලු. චතු කිව්ව විදිහට දරුවට උපැන්නට නම දීලා තියෙන්නේත් රෝහිතලු. මට දැන් රෝහිත ගැන තරහක් තියෙන්නේ. හිතේ ඔහු ගැන කිසිම බැඳීමක් නැහැ. මාව රවට්ටලා බැන්ද දවසෙත් මාව හෝටලේ තියලා සැරින් සැරේ ගිහින් කතා කළේ එහෙනම් සචිනිටයි. මම පෙර කළ පවක් ගෙවනවා ඇති. නැත්තම් කල්ප වගේ හොඳ කෙනෙක් ලැබිලත් මට නැති වුණේ. මට වෙනද වගේ රෝහිතට මූණ දීලා කතා කරන්නවත් හිත දුන්නේ නැහැ. රැයට බීලා ඇවිත් මගෙන් සතුටු වෙන්න වෙනද වගේ ආවත් මට සචිනී එක්ක ඉන්න දේවල් මතක් වුණා. මම රෝහිත ළඟ වෙද්දී අනිත් පැත්ත හැරුණම රෝහිතට හොඳටම තරහ ගියා. අද මම ආව වෙලේ ඉඳන් බලාගෙන හිටියේ. පරණ ආදරවන්තයව මතක් වෙලාද? අනිත් පැත්ත හැරෙන්නේ. මම නොහිතපු කතා කියලා කල්ප ගැන මතක් කරලා හොඳටම බනින්න වුණා. බැඳලා අවුරුදු දෙකකුත් ගිහින් තාම බබෙක්වත් නැහැයි කියලා මට හොඳටම බැන්නා. ජීවිතය ගැන පුදුම කලකිරීමක් ඇති වෙන්නේ. මම රෝහිතව බැන්දට පස්සේ කල්ප ගැන කවදාවත් හීනකින්වත් හිතලා නැහැ. මට වෙන කිසිම පිරිමියෙක් ඇසුරු කරන්න ලැබිලත් නැහැ. ඒත් හැම මොහොතකම රෝහිත සචි එක්ක සම්බන්ධයක් පැවැත්වුවත් මම වෙන කෙනෙක්ට ලං වෙයි කියන බය තිබුණා. මාව සැක කරන්න පටන් ගත්තා. සමහර දවසට අද ගෙදර එන්නේ පිට වැඩ වගේකට යනවා කියලා පැය 3කට වගේ පස්සේ එකපාරටම කියන්නේ නැතුව සද්ද නොකර
වාහනේ එළියේ නවත්තලා ගෙදරට එනවා. රෝහිත බලාපොරොත්තු වෙන්නේ එයා ඉද්දි මම වෙන කෙනෙක් එක්ක එකට ඉන්නවා යාට දකින්න ලැබෙනවා කියන සිතුවිල්ලෙන්. ඔය අතර මටයි රෝහිතටයි රෝහිතගේ යාළුවෙගේ විවාහ උත්සවයකට යන්න සිදු වුණා. අපි උත්සවයට ගිහින් ටික වෙලාවකට පස්සේ මට හොඳට පුරුදු කටහඬක් ඇහුණා. මමත් නොදැනීම මට ඒ හඬ ආව පැත්තට මම හැරී බැලුවා. මගේ හදවත මොහොතකට නතර වුණා වගේ හැඟීමක් මට දැනුණා. ඒ කල්ප මගේ කල්ප එදා වෙන් වුණාට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ මට මාවම අදාහගන්න බැරි වුණා. කල්ප ලස්සනට සින්දුවක් කියනවා. එයා ගීත ගායනා කරන විට එයාගේම ගිටාරය වාදනය කළා. කල්ප එදා මම දකින්නට වඩා පොඩ්ඩක් කෙට්ටු වෙලා රැවුල වවලා තිබුණා. තාමත් කල්පගේ ගීත තරුණ තරුණියෝ ආසාවෙන් ඔහු සමග ගායනා කරනවා. ඔහු සමග කතා කරන්න ඡායාරූප ගන්න ආසාවෙන් ලං වෙනවා. මම කල්ප දිහා බැලුව බව රෝහිත දැක්කා. අපි ආහාර බෙදා ගන්න අතර කිසිම අමුත්තක් නොපෙන්වා රෝහිත මට කල්ප සමග කතා කරලා එන්න කියලා බල කළා. ඒත් මම ඒකට අකමැති වුණා. අපරාධනේ කාලෙකින්නේ හමුුනේ ගිහින් කතා කරලා එන්න කියලා කීප සැරයක්ම කිව්වා. ඒත් මම මේ හැම වෙලාවෙම නෑසුනස්සේ සිටියා. කල්ප එක්ක ගෙවුවේ සුන්දර මතක ආයිත් මගේ මතකයට නැගුණා. කල්පව මුණ ගැසීමෙන් පසුව රෝහිත මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑ. ඒත් කොයි මොහොතක හෝ මොකක් හරි වැරැද්දක් කියලා කල්පව මතක් කරලා බනින බව දන්න නිසා මම වැරැද්දක් නොවන තැනට වැඩ ඔක්කොම කළා. මම භාජන සෝදමින් ඉන්න විට අම්මගේ කාමරයෙන් සීනුව නාද වුණා. අතේ සබන් තිබුණ නිසා මට යන්න පරක් වුණා. රෝහිත යකෙක් වගේ මට නොකියනා කියුම් මතක් කරමින් අද කල්පව දැක්ක නිසා ඌව මතක් කර කර සිහින ලෝකවල ඉන්නවා කියලා මට හොඳටම බැන්නා. ඒ දේවල් මතක් කරන නිසා මට සිහියක් නෑ කියලා මට නොසෑහෙන්න බැන්නා. ඇත්තටම මටත් මගේ තරහ පාලනය කරගන්න බැරි වුණා. මමත් කිව්වා ඔයාටත් ඔය සචී කියලා කතා කරන්නේ? කවුද දන්නේ ඔයාගේත් වැරදි කියනකොටම ඔව් මම සචීට ආදරය කරනවා. කවදා හරි අම්මා නැති දවසට මෙහෙට ගේනවා. එතකොට උඹට මහපාරේ තමයි ඉන්න වෙන්නේ. අම්මා ඉන්නකම් විතරයි උඹව තියාගෙන ඉන්නේ කියලා මට කිව්වා. මට ජීවිතේ පුදුම අසරණකමක් දැනුණා. ඇත්තටම මාව එළියට දැම්මුත් මට යන්න කිසිම තැනක් නැහැ. මම තනි වෙලා. ලෝකෙට පේන්න මාව තියාගෙන ඉන්න කියලා මට දැන් තේරුණා. කිසිම සතුටක් නැති දවස් ගෙවිලා ගියා. රෝහිත මාත් එක්ක අවශ්‍යම දෙයකට ඇරුණුකොට කතා කළේ නැහැ. මහා මූසල රාත්‍රියක්. මට කියාගන්න බැරි හිතට දුකක් කනස්සල්ලක් දැනෙන්න ගත්තා. හේතුවක් නැතුව මම නාන කාමරයට ගිහින් හිත නිදහස් වෙනකන් අඬලා දුක පිට කරගෙන ඇඳට වෙලා හිටියා. නිින්ද මගේ අසලකවත් නැහැ. හරිම අමුත්තක් හිතට දැනුණා. අම්මා හිටියනම් කියලා හිතුණ වාර අනන්තයි. මම තනි වෙලා. ඕවා ගැන හිතනකොට නිින්ද යන්නේ නැති නිසා තව දුක හිතෙන දේවල්ම මගේ හිතට දැනුණා. වෙනද වගේ උදේ නැගිටලා සුපුරුදු විදියට ගෙදර වැඩ කරන්න පටන් ගත්තත් රේ හරි නිින්දක් නොතිබුණ නිසා ඇඟට තෙහෙට්ටු ගතියක් තිබුණා. උදේ වැඩ කරන අතර ගුවන් විදුලියට සවන් දෙමින් වැඩ කරන එක මගේ පුරුද්දක්. වැඩ කරන ගමන් ප්‍රවෘත්තිවල සිරස්තල අහන්නට මං හැමදාම පුරුදු වෙලා හිටියා. එක පාටම ඇසුන පුවතින් මට ලොකු කම්පනයක් වගේ හැඟීමක් සමග මාව එතනම තිබුණ පුටුවේ ඉඳුණා. දෙවියනේ එහෙම දෙයක් නම් කොහොමද වුනේ? තරුණ පරපුරේ ප්‍රසිද්ධ ගායක කල්ප නිම්සර රණසිංහ සංගීත පුහුණු කටයුතු නිම කර එන විට අතුරු මාර්ගයක් අසල හඳුනා ගැනීමට නොහැකි වාහනයක ගැටි ජීවිතක්ෂයට පත්වී ඇත. ඒ අසල කැමරා නොතිබූ නිසා අනතුර සිදු කළ වාහනය හඳුනාගත නොහැකි විය. රෝහලට රැගෙන යන විටත් අධික ලෙස රේ ගිහින් තිබූ නිසා ඔහු මිය ගොස් තිබුණි.
මගේ මුළු ජීවිතයම කටා වැටුණා. ඇයි මගේ රත්තරන් මෙහෙම දෙයක් වුණේ? එදා මම වචනයක් හරි කතා කළා නම් ඒකටවත් පිනක් මට නැති වුණා. මම ඒ තරම්ම අවාසනාවන්තද? මම කුස්සියේ ඉකි ගසමින් හඬන විට තේ එක පරක්කු නිසා රෝහිත කුස්සියට ඇවිත් මගේ දිහා හරීම සතුටකින් බලාගෙන හිටියා. ඇයි දුකද? ආදරවන්තයා කියන්නෙත් නැතුව මේ ලෝකෙන් සදහටම ගිහින් නේද? ඇයි එදා අර මගුල් ගෙදරදී කතා කරන්න බැරි නිසා එයාගේ ආදරේ පණිවිඩේ ඔක්කොටම ඇහෙන්න කිව්වේ මතකද? සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් සිට ඔබ දෙස බලන්නම් කියලා. දැන් කනත්තට වෙලා බලාගෙන ඉන්න බැරියේ. ওই වගේ දේවල් කිය කල්පව හාස්‍යයට ලක් කළා. මට තවත් ඉවසගෙන ඉන්න බැරි වුණා. මමත් කෑ ගහලා බනින්න පටන් ගත්තා. මට මගේ ඉදිරිය ගැන කිසිම වැටහීමක් නැහැ. මම කවුරු වෙනුවෙන් තවත් ජීවත් වෙන්නද? මම නිසා මට ආදරය කළ නිසා අහිංසකයෙකුගේ ජීවිතෙන් බන්දි ගෙවන්න ඔහුට සිදු වුණා. තව කොච්චර කාලයක් ජීවත් වෙන්න තිබුණ ජීවිතයක්ද? රෝහිතට ಜಾති මේ කළ දෙයට විඳවන්න වෙයි. හිතේ ආවේගයට කියන්න පුළුවන් හැමදේම කිය මම ඇඬුවා. මම මගේ දුක සැප බෙදා ගන්න මගේ පොතේ හැම විස්තරයක්ම මේ විදියට ලියා අවසන් කරනවා. මේක අවසන් කර මේ පොත වෙනුරිට යවන්න මම චතුට දෙනවා. මට තවත් ජීවත් වෙන්න කිසිම කැමැත්තක් නැහැ. තව හිටියත් කවදා හරි දවසක මට මේ හැම දෙයක්ම අතෑරලා එළියට බහින්න වෙනවා. ඒ හැම දෙයකටම වඩා මගේ ආදර කල්ප එයාට කළ අපරාධය දැනගෙන මට තවත් ජීවත් වෙලා වැඩක් නැහැ. මමත් මේ හැම දෙයක්ම අතෑරලා කල්පගිය ලෝකයටම යනවා. මම මගේ ජීවිතේ නැති කරගන්නවා. මම තීරණය කළා. රෝහිතගේ අම්මට නිින්ද නොයන නිසා නිදිපෙති බැරිම වුණොත් දෙන්න මගේ ළඟ තියෙනවා. ඒ එකතු වුණ නිදිපෙති මට මගේ අරමුණට යන්න හොඳටම ඇති. අද මම මගේ මේ ජීවිතයේ ලියපු පොත වෙනුරි ඔයාට අනිවාර්යෙන්ම චතු ඔයාට ලැබෙන්න සලස්වයි. වෙනුරි ඔයා මේක කියවන විට මම මගේ ජීවිතයෙන් සමුගෙන. ඔයා මම ගැන වැරදියට හිතන්න එපා. ඔයාව මගේ නෑත් කළේ නෑ. එදා අපි දෙන්න යාළු කාලේ ඉඳලා තිබ්බ ජීවිතය බෙදාගත්ත හැම දෙෙම ඔයාට මම කිව්වා. මමයි කල්පයි අපි දෙන්නම අද නැහැ. මේක බලලා රෝහිත ගැන පොලිසියට කියන කිසිම දෙයක් කරන්න එපා. මොනව කළත් මගේ කල්පගේ ජීවිත දැන් විනාශ වෙලා ඉවරයි. මම කල්ප පෙර කළ පවක් ගෙව්වා. රෝහිත කර්මයක් රැස් කරගත්තා. රෝහිතත් එයාගේ ආදරය රැකගන්න මාව ඉවත් කරගන්න ඇති. ඔයා මේ පොත කියවලා පුච්චලා දාන්න. වෙනුරි ඔයා හැමදාටම මගේ හොඳම යාළුවා. මම අසිලියා. මම අසිලියාගේ පොතේ ලියලා තිබුණු හැම වචනයක්ම කඳුළු පිරි දිනකින් කියෙව්වා. මට අසිලියා වගේ හොඳ කෙනෙක් ජීවිතේට හමු වෙන එකක් නෑ. මගේත් හොඳම යාළුවා ඔයයි අසිලියා. මට ජීවිතේ කවදාවත් රෝහිතව මුණ නොකැසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම පොත කියවා අවසන් කර අසිලියා කිව් ලෙසටම ගිනි ගොඩට දැමුවා. කතාව සමාප්තයි. මම තනු. ඔයාලා අසිලියාගේ කතාව රස වින්දා නම් ඔයාලට දැනුණ අදහස් මට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මගේ channel එක තාම ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, තව කෙනෙක්ට රස විඳින්න share කරන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන කතාවකින් මම හමු වෙන්නම්.